සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම සදෑවත්නි සදහම් ආලෝකයෙන් අපේ සිත් සතන් නිවාස සනසාලන බෞද්ධ රූපවාහිනිය මේ දෙහෝරාවට නියමිතව ඔබ වෙත සමීප කරන දායකත්ව ධර්මානුශාසනාව බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත සමීප කරන්නටයි සූදානම් වන්නේ. දේශනා පවත්වන්නට සිදුකොට වදාළ පාද නමස්කාර පූර්වක ආරාධනාවෙන් මෙම ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දේශනාව සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ තිලක් දේවසුරේන්ද්‍ර පියාණන්, රජිකා නිරෝෂිනී දේවසුරේන්ද්‍ර යන ඒ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක පින්වත් දසසිල් මෑණියන් ඇතුළුව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන අද දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන තිලක් දේව සුරේන්ද්‍ර මහත්මයා, රජිකා නිරෝෂණී මහත්මිය ඇතුළුව පවුලේ සියලු දෙනාමත් අනෙකුත් සදැහැති පිරිසත් මහත් වූ ශ්‍රද්ධාවෙන් සැදී පැහැදී සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් මේ මොහොතේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලොව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි සියලු දෙනා නැවතත් ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද උතුම් ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ චිත්ත කියන වර්ගයේ සඳහන් වෙන තවත් උතුම් 4 පද ගාථා රත්නයක්. ඒ ගාථා රත්නය තමයි දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිණං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියන ගාථා රත්නය. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි හොරෙකුට යම් අපරාධයක් කරයිද වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරයිද ඒ අපරාධ දෙකටම වඩා වරදට පෙළඹුණ හිත මේ සංසාර ගමනේ Tamanට අපරාධයක් කරනවා කියන එක. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ අනාථපිණ්ඩික මහ සිටුතුමාගේ ගවයෝ බලා ගන්න හිටපු නන්ද කියන එක්තරා ගොපල්ලෙක් අරමුණු කරගෙන. අපි මේ නිධාන කතාව ටිකක් මුලින් සාකච්ඡා කළොත් අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ කවුද කියන කාරණාව මේ පිරිසට දැන් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.
ධර්ම ශ්‍රවණය කරන මේ ශාසනය පිළිබඳව කරුණු කාරණා දන්න බොහෝ දෙනා අනාථපිණ්ඩික සිටුතුමා ගැන හොඳට දන්නවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථායක බවට පත්වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කෙනෙක්. මේ ශාසනයේ ධනවත් සිටුවරුන් හැටියට සඳහන් කරපු අය අතර ඊටාම ඉහළින් හිටපු කෙනෙක්. හැබැයි සිටුතුමා ලෞකික ධනයෙන් විතරක් පොහොසත් කෙනෙක් නෙමෙයි, ලෝකෝත්තර ධනයෙන්ද හොඳටම පොහොසත් වුණා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ගව සම්පත බලාගන්න ගොපල්ලන් අතර එක්කෙනෙක් නන්ද කියලා කියන්නේ. නන්ද ගොපල්ලෙක් වුණත් නන්ද හොඳ ධනපතියෙක්. ඒ වගේම නන්ද හොඳ හිතක් තිබුණ කෙනෙක්. නන්දගේ සිරිතක් තිබුණා. අර්ධ මාසයකට වතාවක්වත් කිරි ගිතෙල් දී කිරි ආදී දේවල් අරගෙන තමන්ගේ ස්වාමියා බලන්න රජ සිටු මාලිගාවට යන පුරුද්දක් තිබුණා. අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාව කියලා කියන්නේ දහස් ගණන් භික්ෂු මහා සංඝයා වෙනුවෙන් 365 දවසේම විවෘත වුණ දානශාලාවක් තිබුණ මාලිගාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන් වල සිටු මැදුරට දන් වළඳන්න වැඩම කළා. ඒක නිසාම නන්ද මේ ගොපල්ලටත් මේ මාලිගාවේදී බුදුරජාණන් වහන්සේ ඕනතරම් මුණ ගැහෙන්න ඇති. භික්ෂු මහා සංඝ රත්නයේ නම් නිරන්තරයෙන් මුණ ගැහුණා. සිටුතුමා දන් දෙන හැටි නන්ද නිතර හොඳට දැක්කා. දානයක් සකසන විදිහ, දානයේ පිළියෙල කරන විදිහ, දානයේ පිළිගන්වන විදිහ නන්ද ඒ තුලින් හොඳට ඉගෙනගෙන තිබුණා. එක දවසක් නන්දට හිතෙනවා මේ ජීවිත කාලේ එකම එක දවසක් හරි ලෞතර බුදුරජාණන් වහන්සේට දන් වේලක් පූජා කරගන්න මටත් වාග්යක් ලැබුණොත් ඒක මේ ජීවිතේ මම ලබන උතුම්ම වාග්යයි කියලා හිතුවා. නන්ද තීරණය කළා මටත් පිං තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මගෙන් ආරාධනාවක් බාරගනීවි, මං ආරාධනා කරලා බලන්න ඕන කියලා. එක දවසක් නන්ද බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ආරාධනාවක් කළා, ස්වාමීනි මටත් එකම එක දවසක් හරි දන් වේලක් පූජා කරගන්න අවස්ථාවක් දෙන්න කියලා. නන්දගේ ආරාධනාව අපේ බුදුරජාණන් වහන්සේ බාරගත්තා. නමුත් අහවල් දවසේ නුඹේ ගෙදරට වඩින්නම් කියලා භාග්‍යතුන් වහන්සේ නන්දට දිනයක් වෙලාවක් සඳහන් කළේ නැහැ. නමුත් ආරාධනාව බාර ගැනීම නිසාම නන්දට තිබුණේ අසීමාන්තික සතුටක්. කවදද ස්වාමීනි වඩින්නේ කියන ප්‍රශ්නය අහන්නේ නැතුවම නන්ද හරි සතුටින් නැගිටලා පිටත් වුණා. නන්ද ආරාධනාව කරන්න පැමිණෙන වෙලාවේ නන්ද පිළිබඳව යම්තාක් දැනගත යුතු දෙයක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ නන්ද ගැන ඒ සියල්ලම දකිනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා නන්ද ශ්‍රද්ධාවන්තයෙක්. නමුත් තවමත් නන්දගේ ප්‍රඥාව මෝරලා නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ නන්දට දිනයක් දෙන්නේ නැත්තේ. නන්දගේ ප්‍රඥාව මෝරණ දවසත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ විතරක්ද නෙමේ, නන්ද තව කොච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වෙනවද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ දන්නවා.
නන්දගේ ජීවිතේ අවසන් වෙන්න කලින් ඔහු ප්‍රඥාවෙන්ද පොහොසත් වෙනවද කියන කාරණාවත් දන්නවා. ඒක නිසා නන්දගේ ශ්‍රද්ධාව වගේම ප්‍රඥාව වැඩෙනකන් භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ හිටියා. නන්ද නොයේක් අවස්ථාවන් වල කල්පනා කළා. ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා වුණාට වඩින දවස මට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළෙත් නැහැ. මට ඒ පිළිබඳව අහන්නත් අමතක වුණානි. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩින දවසක් මට දැනුවත් කරાવી කියලා කල්පනා කර කර හිටියා. කාලයක් මෙහෙම ගත වෙලා ගියා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයත් එක්ක තවත් දවසක ධර්මචාරිකාවේ වැඩම කළා. එදා ධර්මචාරිකාව අවසන් කරලා බුදුරජාණන් වහන්සේ තීරණය කළා නන්දනම් ගොපල්ලා යම් ප්‍රදේශයක මේ නගරේ වාසය කරනවද අද ඒ ප්‍රදේශයට වඩින්න ඕනේ කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයත් එක්ක නන්දගේ නිවස පිහිටලා තියෙන පැත්තෙන් වැඩම කළා. එහෙම වැඩම කරලා ඒ අවට තියෙන වන ලැබක බොහොම විවේක සුවයෙන් වැඩ හිටියා. නන්දට ආරංචියක් ලැබෙනවා ගමේ අයගෙන් බුදුරජාණන් වහන්සේ අද අපේ ගමට වැඩම කරලා අහවල් වන ලැබේ විවේක සුවයෙන් වැඩ ඉන්නවා කියලා. නන්දට ඉහි මල් ගොන්නක් පිපුණා වගේ පුදුමාකාර සතුටක් ඇති වුණා. නන්ද ඒක නිසාම බුදුරජාණන් වහන්සේ යම් තැනකද භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියා. ගිහිල්ලා වන්දනා කළා. ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ කතා බහේ යෙදුණා. භාග්‍යතුන් වහන්සේ ආගිය තොරතුරු ඇහුවා. නන්ද භාග්‍යතුන් වහන්සේ අහපු කාරණාවන්ට පිළිතුරු දුන්නා. අවස්ථාවක් ලැබෙහිල්ලේ නන්ද බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි මේක මගේ ගම. මගේ නිවස තියෙන්නේ මේ අහල පහලමයි. බොහෝ කාලයකට පෙර භාග්‍යතුන් වහන්සේට මං දානයක් පූජා කරගන්න ආරාධනාවක් කළා. තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව බාරගත්තා. ස්වාමීනි ළඟටම වැඩම කරපු එකේ මගෙන් දන් වේල වළඳලාම වඩිමුද කියලා. බුදුරජාණන් වහන්සේ නන්දට සඳහන් කළා හොඳයි නන්ද එහෙනම් හෙට දානෙට ලෑස්ති වෙන්න කියලා. නන්දට ඇති වුණ සතුට වචන වලින් කියලා ඉවරයක් කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ යම් තැනක විවේකයෙන් වැඩ ඉන්නවද එතන ඉඳලා තමන්ගේ මාලිගාවට යනකම් මේ මාවත නන්ද සරසලා තිබුණ හරියට දිව්‍ය ලෝකයෙන් බිමට අරගෙන ආපු සේද මාවතක් වගේ. ඒ තරම්ම අලංකාරමත් කළා. නන්දගේ මාලිගාව මිහිබට දිව්‍ය විමානයක් වගේ. ඒ තරම්ම සරසලා. හෙට උදේ කාලේ වෙනකොට නන්ද සියලු දාන කලමනා සූදානම් කරලා ඉවරයි. පින්නතුනි දේශනාව ආරම්භ කරන වෙලාවේ මම මතක් කළා නන්ද ගෝපල්ලෙක් වුණත් නන්ද තරමක් ධනවත් කෙනෙක් කියලා. භික්ෂුන් වහන්සේලා 10-12 නමකට දානයක් දෙන්න තීරණය කරාම සමහරවිට අපි මාසයක් හමාරක් සූදානම් වෙනවා. ඒ පින්කම හරියට කරගන්න. නමුත් එදා මෙදා තුර ලෝක ධාතුවේ පහළ වුණා නම් දක්ඛිනාර්යයන් අතර අග්‍ර දක්ඛිනේය කියලා යම් උතුමන් වහන්සේ නම ඒ භාග්‍යතුන් වහන්සේ. හෙට ඒ අග්‍ර දක්ඛිනාර්යයන් වහන්සේට තමන්ගේ මාලිගාවේ දානයක් පූජා කරන්නයි හදන්නේ. කියන්නේ හෙට දවස වෙනකොට මේ සියලුම කටයුතු නිමා කරන්න නන්දට කොයිතරම් පරිවාර පිරිසක් ඉන්නේ නැද්ද? හිතලා බලන්න සංසාරي කරගත්ත කොච්චර කුසල් තියෙන්නේ නැද්ද?
පිරිස් එකතු කරගෙන කොච්චර පින්කම් කරන්න ඇද්ද? මේ පින්කම මේ විදිහට යෙදෙනකොට හෙට උදේ වෙනකොට සියල්ලෙන් සමෘද්ධමත් කරන්න නන්දට ඒ තරම් පරිවාර සම්පත්තියක් හිටියා. සුදුසු වෙලාවේ බුදුරජාණන් වහන්සේ නන්දගේ මාලිගාවට වැඩම කළා. ඊතා ප්‍රණීතව සකස් කරගත්ත දාන වස්තුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහත් වූ ගෞරවාදරයෙන් පූජා කළා. භාග්‍යතුන් වහන්සේත් මහා සංඝරත්නයත් දන් වළඳලා අවසන් වුණා. නන්ද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා නැවතත් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. නන්ද ආරාධනාවක් කරනවා ආයෙත් වතාවක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් දවස් 6ක් මටම අනුකම්පා කරන්න බැරිද කියලා. තවත් ඉදිරියට දවස් 6ක් මගෙන්ම දන් වළඳන්න පුළුවන්ද ස්වාමීනි කියලා. භාග්‍යතුන් වහන්සේ නන්ද සනසවමින් සතුටු කරවමින් ඉදිරි දින 6ටත් නන්දගේ ආරාධනාව බාරගත්තා. මම මුලින් සඳහන් කළා නන්ද මොනතරම් පුණ්‍යවන්තයෙක්ද? නන්ද මොනතරම් පුණ්‍යවන්තයෙක්ද කියන කාරණාව පින්නතිනි ඔබට වැටහෙන්න නම් ඔබට බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහෙන්න ඕනේ. මේ විශ්ව ධාතුවේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ යම් තාක් දෙනෙක් ජීවත් වෙනවා නම් ඒ තාක් සියලුම දෙනා අභිභවනය කරමින් අග්‍රස්ථානයේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් තමන් වහන්සේට පෞද්ගලිකව නිවන් දකින්න ලැබුණ අවස්ථා කෝටි ප්‍රකෝටි ගණන් මගහරවමින් මේ සංසාර කාන්තාරයේ අසීමාන්තික දුකක් වින්දා. එහෙම දුක් විඳලා ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් පාරමී දම් සම්පූර්ණ කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ උත්තම කල්යාණ මිත්‍ර රතනේ හැටියට පහළ වුණ භාග්‍යතුන් වහන්සේ එක තනි පුද්ගලයෙකුට 45 අවුරුද්දක් බුද්ධ කාලේ දවස් 6ක් එක දිගට පින් කරගන්න අවස්ථාව වෙන් කරනවා කියන එක ඒ දායකයා සතු මොන තරම් පුණ්‍ය ඵලයක ප්‍රතිඵලයක්ද? ඉතින් ඒ නිසා නන්ද සංසාරේ ගොඩක් පින් කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාවත් බාරගත්තා. දවස් 6ම නන්ද ඊටාම ප්‍රණීත ආකාරයෙන් දානේ පූජා කළා. 7 වෙනි දවසේ අපේ බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න යෙදුණා. මනා වූ ශ්‍රද්ධාවෙන් මෝරපු ප්‍රඥාවද සහිතව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මයට කන් දීගෙන හිටපු නන්ද දේශනාව අවසන් කරනකොට දහසක් නයින් ප්‍රතිමන්විත වූ අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයම ලබා ගත්තා. මේ ලෝක ධාතුවේ යම් කෙනෙක් උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයට ප්‍රාප්ත වෙනවා නම් ඒ මාර්ග ඵලය ලැබීමම කොයිතරම් ලාභයක්ද කියලා දේශනා කළා. සක්විති රජකම ලබනවට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨයි සෝවාන් බව. සක්‍ර දේවේන්ද්‍ර තනතුර ලබනවට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨයි සෝවාන් බව. යම් කෙනෙක් මේ සංසාර ගමනේ කොයි තරම්නම් කර්ම රැස් කරනවද පින්නතුනි. නිමක් නැති සසරක අපිට වැඩියෙන්ම මුණ ගැහුනේ අබුද්ධෝත්පාද කාලමයි. පව මොකක්ද? පින මොකක්ද? යුතුයකම මොකක්ද? අයුතුයකම මොකක්ද? මේ කිසි දෙයක් තේරුම් බේරුම් කරගන්න බැරි අඳුරු ලෝකයක අබුද්ධෝත්පාද කාලේ අපි අතින් කොයි තරම්නම් අකුසල් සිද්ධ වෙන්නේ නැද්ද?
පින පව පිළිබඳව බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා මනාව මග හෙළි කරලා පෙන්නලා තියෙන කාලෙත් මිනිස්සු මේ තරම් පව් කරනවා නම් දහමක් නැති අබුද්ධෝත්පාද කාලයක පිනක් කළා නම් ඒ මහ බෝසත්වරු වගේ සත්පුරුෂයෝ විතරක් වෙන්න ඇති. එවන් කල්යාණ මිත්‍රයන් ඇසුරේ කාරුණිකව හික්මුණා නම් යම් කෙනෙක් එහෙම අය පින්කම් කරන්න ඇති. එහෙම නැත්නම් පිනක් රැස් කරන්න දන්න කෙනෙක් වැටහෙන කෙනෙක් නැති කාල පරාසවල අපිම කොයි තරම්නම් පව් කරන්නේ නැද්ද? තෙරක් පරක් මායිමක් පේන්නේ නැති මේ භයානක දීර්ඝ සංසාර ගමනක ඒ කරපු සියලුම අකුසල කර්මයන් අපි විඳලා ඉවර කරලා නැහෙනි පින්නතුනි තාම. අපි පින් කළාට වඩා පව් කළා. පංච ඉන්ද්‍රයන්ගෙන් අපි කොයි තරම්නම් අකුසල් රැස් කළාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේම මහණෙනි මේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න කියලා. ඒ ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලා කිවි. අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. ඉන්ද්‍රියෙන් යම් කිසි කාර්යයක් කරගත යුතු නම් ඒ අත්‍යවශ්‍ය කාර්ය වෙනුවෙන් විතරක් ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න. හැම තැනම මේ ඉන්ද්‍රියන් යොදවන්න ගියොත් කුසල් වෙනුවට රැස් වෙන්න පටන් ගන්න අකුසල්මයි. ඒ නිසා අවශ්‍ය දේ විතරක් බලන්න. අවශ්‍ය දේ විතරක් අහන්න. අවශ්‍ය දේ විතරක් විඳින්න. ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලා මාගන්ධිය සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කිරීමක් කළා. පින්නතනි අපි කර්ම රැස් කරන ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. ඉතින් මේ ඉන්ද්‍රියන්ගෙන් නිරන්තරයෙන් අපි අකුසල්ම තමයි රැස් කරගත්තේ. ප්‍රඥාව මෙහෙයවන්නේ නැති හැම තැනකම මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන අකුසල්ම කරගත්තා. ඇහැ හැම මොහොතකම ජීවත් වුණේ රූපය ආරාමය කරගෙන. වෙනතනි ආරාමය කියලා කියන්නේ වාසය කරන තැන. එහෙනම් ඇහැ පවතිනවා නම් ඇහැ පවතින තැන මොනවද තිබුණේ? ඇහැ කලේ රූප බලන එක. නොදැක්ක රූප හොයා බලන එක. ඇහැට තනියම මේක කරන්න පුළුවන්ද? ඇහත් එක්ක සිත නිරන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා රූප බලනවා, රූප රස විඳිනවා. දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න හරි කැමතියි. කනත් එහෙමයි, දිවත් එහෙමයි, නාසයත් එහෙමයි, කයත් එහෙමයි. ඒක තමයි ස්වභාවය. සඳහන් කළා මේ පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ අකුසල් ගලන දොරටු 5ක් කියලා. මහා ගංගාවල් පිරෙනකොට ඒවා වාන් දානවා. ඒ නිසා වාන් දොරටු විවෘත කරනවා පිරීලා තියෙනකොට. මේ පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ අකුසල් වාන් දාන දොරවල්. විවෘත කරපු දොරවල්. කෙලස් ගලනවා හරියට මේ ඇස් වලින්, කන් වලින්, නාස් වලින්. යම් ලස්සන දෙයක් දැක්කොත්, ලස්සන ගෙයක් දැක්කොත්, කෙනෙක් ඇඳලා ඉන්න ලස්සන ඇඳුමක් දැක්කොත්, පැලඳගෙන ඉන්න මාලයක්, වලල්ලක්, මුද්දක්, ආභරණයක් දැක්කොත්, කෙනෙකුගේ වාහනයක් දැක්කොත්, වවලා තියෙන ඉඩමක් දැක්කොත්, මේ ආදී නොයෙක් දේවල් දැක්කහම ඇහෙන් බලලා අපිට හිතෙනවා මටත් මෙහෙම ගෙයක් තිබුණා නම්, මටත් මෙහෙම මාලයක් තිබුණා නම්, මටත් එහෙම ඇඳුමක් තිබුණා නම්,
මටත් මේම වාහනයක් තිබුණා නම් ඒ උපදින සිතුවිලිත් එක්ක ඔය ඇඳුම් ගත්තේ කොහෙන්ද? කීයක් විතර වුණාද? ඔය මාලේ කොතනින්ද හැදුවේ? හදන්න කීයක් විතර වියදම් වුණාද? මේ වාගේ කරුණුත් අහලා මමත් මේ වාගේ ඇඳුමක් ගන්නවා. මමත් මේ වාගේ ආභරණ ටිකක් හදා ගන්නවා. එතන ඉඳලා තියෙන්නේ ක්ලේශයක්. ඒ කෙලෙසය මුදුන්පත් කරගන්න සමහරලාට මාසයක් දෙකක් අවුරුද්දක් හමාර ඒ කෙලෙස් එක්කම අපි කාලය ගත කරනවා. සමහර කෙනෙක්ට අවිද්‍යාව උපදිනවා. අනුන් සන්තකේ වස්තුව මට තිබුණා නම් අර මාලි මට ලැබුණා නම් අර ගෙදර මට තිබුණා නම් දැඩි ලෝභයක් උපදව ගන්නවා. ඉතින් කණෙන් අහපු ශබ්ද සම්බන්ධයෙන්ුත් ඔහොමයි. දිවෙන් විඳපු රස සම්බන්ධයෙන්ුත් ඒක එහෙමමයි. නමුත් මේ උපදින්නෙම කෙලෙස්. ඒ ක්ලේශය සම්පූර්ණ කරගන්න සමහරලාට වසර ගණන් අපි බලාගෙන ඉන්නවා. සිහිය ප්‍රඥාව තියෙන කෙනෙක් ඒ වාගේ දෙයක් දැක්කොත් ඔහු දන්නවා මේ තුල මට කෙලෙස් උපදින්න පුළුවන්. ඉතින් ඒක නිසා සිහිය ප්‍රඥාව තියෙන නිසා දැක්කනම් යම් ලස්සන දෙයක් ඔහු ඒකේ ලස්සන දැකලා ඒක එතනින් අත්හැරියා. ඇහුණනම් යම් ලස්සන හඬ ඒක එතනින් අත්හැරියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සියලු පව්වල උල්පත මේ ඉන්ද්‍රයන් පදනම් කරගෙන තියෙනවා. සියලු අකුසල් රැස් වෙනවා මේ ඉන්ද්‍රයන් පදනම් කරගෙන. ඒක නිසා දැක්කොත් දැක්කා පමණයි. අල්ලගන්න එපා කියලා කිව්වා. දකින්නවා කියන එක නවත්තන්න බැහැනේ පින්නතුනි. ඇහෙනවා කියන එක නවත්තන්න බැහැනේ. දැක්කට කමක් නැහැ. ඒක අල්ලගන්න එපා. ඇහුණට කමක් නැහැ. ඒක අල්ලගන්න යන්න එපා. ඒ අල්ලා ගැනීම කියන කාරණාව තුළ මේ සංසාරේ කෙලස් ගලන්න පටන් ගන්නවා. එමනම් මේ කෙලස් ගලන දොරටු නැත්නම් මේ සිදුරු වහලා දානවා නම් යම් දොරකින් යම් පියනකින් ඒ කෙලස් ගලන තැන් වහන දොරටුවට කියනවා සතිය කියලා. ඒ සතිය කියන වචනය සම්මා සති කියලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී පාවිච්චි කරනවා. සති බලය කියලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පංච බල පිළිබඳව පැහැදිලි කරනකොට සති බලය පිළිබඳව සඳහන් කරනවා. එනම් මනා වූ සිහිය ඒ සිහිය බලයක් බවට පත් කරගත්තාම අකුසල් උපදිනකොටම දැනගන්නවා මේ ඇති වුණේ අකුසල් සිත. මේක කෙලෙස් සහිත සිත. මේක රාග සිත. මේක ද්වේෂ සිත. මේක මෝහ සිත. ඔහු ඒක වහාම හඳුනා ගන්නවා. හඳුනගෙන අකුසලයට බය නිසා අකුසලෙන් මිදෙන්න වීරිය වඩනවා. සිහිය විකල් වුණ කෙනෙකුට තමයි ඒක තේරුම් ගන්න අමාරුයි. ඒතර සිහිය විකල භාවයටපත් වෙලා කියලා කියන්නේ සමහර වෙලාවට සර්පයෝ දෂ්ට කරලා විෂ ශරීරගත වුණාම සිහි මද වෙනවා. වෙනත් අසනීප තත්ත්වයන් නිසාත් සමහර වෙලාවට සිහි මද වෙනවා. ක්ලාන්ත බවක්, හාමත් වීමක් වගේ කාරණාවක් නිසා සිහි මද වෙනවා. සුරා වගේ දේවල් පානය කරාම සිහි මද වෙනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ ඒ එකදු කාරණාවක්වත් සම්බන්ධයෙන් නෙමෙයි. සිහිය ප්‍රඥාව මදි කියලා මෙතන සඳහන් කරන්නේ මේ කාරණාව තුළ කෙලෙස් උපදිනවද නැද්ද කියන කාරණාව තේරුම් අරන් නැතිකම. ප්‍රඥාවන්තයා කෙලෙස් උපදිනවට හරි බයයි. මොකද සංසාරේ පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. සංසාරේ දුක පිළිබඳව ඔහුට අවබෝධයක් තියෙනවා. නිමක් නැති මහ සසරක
කොයි තරම්නම් දුක් විඳින්න තියෙනවද කියන එක පිළිබඳව ධර්මයේ තුලින් දැනගෙන තියෙනවා. එහෙනම් අකුසලයෙන් තමන්ව මුදවා ගන්න නම් මනා වූ ධර්ම අවබෝධයක් අවශ්‍යයි පින්නතුනි. ධර්මයේ පිළිබඳව දැනුම වැඩි වෙන්න අකුසලයන්ගෙන් ඈත් වෙන්න අපිට ලේසියි. ඒක නිසා සම්මා සතියෙන් වාසය කරන්න කියලා දේශනා කළා. යහපත් වූ සිහියක් පවත්වන්න. ඒ සතිය බලයක් බවට පත් කරගන්න. ඒ සතිය බලයක් බවට වර්ධනය වෙනකොට අකුසල් සිතක් ඇති වෙනවා එක්කම දැනගන්නවා. සමහරලාට ඇති වෙන්න කලින් මේ දේ මෙහෙම වුණොත් ඒ තුල වැඩෙන්නේ අකුසල් නේද කියලා අවබෝධ කරනවා. ඉතින් මන සිහිය මේ කෙලෙස් ගලන දොරටු වහන නැත්නම් සිදුරු වහන පියනයි දොරටුවයි කියලා සඳහන් කළා. ඒ නිසා මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන අපි හරියට මේ සංසාරයේ අකුසල් රැස් කළා. ඒ ඉන්ද්‍රියන්ට උවමනා දේ සපුරලා දෙන්න අපි කටයුතු කළා. හැබැයි ඒක නිසා ජීවිත කාලෙම අපි මේ ඉන්ද්‍රියන්ගේ වහල්ලු බවට පත් වෙනවා. රූකඩ වගේ බවට පත් වෙනවා. ඇහැට ඕනේ කියන දේවල් සපුරලා දෙන්න ඒ වෙනුවෙන් අපි දිවා රාත්‍රී වෙහෙසුණා. කනට ඕනේ කියන දේවල් සපුරලා දෙන්න අපි දිවා රාත්‍රී වෙහෙසුණා. කයට වමනා දේ සපුරලා දෙන්න අපි දිවා රාත්‍රී වෙහෙසුණා. ඇහැ අපෙන් ඉල්ලුවේම ලස්සන දේවල් බලන්න. අවලස්සන දේවල් බලන්න අපි කැමති නැහැනේ. ලස්සන දේවල් බලන්න කැමතියි. කනට ඕන උදේම මිහිරි ශබ්ද ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ ඉන්ද්‍රියන් පිනවන්න අපි අදටත් කොච්චර කැපකිරීම කරනවද? කයට ඕන උනේම සුව පහසු ස්පර්ශයක්. ඒක නිසා අපි ඉඳ ගන්න පුටුවේ ඉඳලා නිදා ගන්න මෙට්ටේ ඉඳලා හිස තියෙන කොට්ටේ ඉඳලා ඊටාම පහසු ආකාරයට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දේවල් සපුරාගෙන මේ කයට තමයි ඒ පහසක් ලැබලා දෙන්නේ. නමුත් ඒ දේවල් අනවශ්‍යයි කියලාද පින්නතුනි මේ කියන්නේ? අනවශ්‍යයි කියලා නෙවෙයි. ඒක තුල දැඩිව ඇලිලා ඒක මත්තේම යැපෙමින් ඒ තුලම ගමන් කරනවා කියන එක ඒ තුල උපදිනවා ලෝභය. ඒ නිසා ඇති වෙනවා ද්වේෂය. ඒ නිසා ඇති වෙනවා මෝහය. පුද්ගලයෙක් හෝ තැනැත්තියක් ස්ත්‍රී හෝ පුරුෂ ලස්සන රූපයක් දකිනවා. ලස්සනයි කියලා හැඟුණ තැන ඉඳලා මගේ කරගන්න මට අයිති කරගන්න කොයිතරම් අපි සිතුවිලි සිතනවද? සමහර වෙලාවට අනික් පුද්ගලයා මේ පුද්ගලයා මං ගැන මෙහෙම හිතනවා කියලා දන්නේ නැහැ. ඒ තැනැත්තිය මේ පුද්ගලයා මම ගැන මෙහෙම හිතනවා කියලා දන්නෙත් නැහැ. වුන් නොදන්නවා වුණත් දැකපු රූපේ පිළිබඳව ලෝභකමින් අපි දිවා රාත්‍රී දෙකේ දැකපු දේ කල්පනා කරනවා. ගමනක් යනකොටත් මතක් වෙනවා. වැඩක් කරනකොටත් මතක් වෙනවා. කෑම කනකොටත් මතක් වෙනවා. නිදි පැදුරේ නිින්ද යනකුනුත් මතක් වෙනවා. සමහර වෙලාවට සිහිනෙනුත් පේනවා. උදේම අවදි වෙනකොටත් මතක් වෙනවා. දවස පුරාම මේ මොනවද ගලන්නේ? කෙලෙස්. සමහරට ඒක වසර ගණනක් වෙන්න පුළුවන්. ඔවුන් මා සතු වෙනකම්ම කෙලෙස් ගලනවා. එතන ඉඳලත් කෙලෙස් ගලනවා. ඔය සිදුවීම පදනම් කරගෙන ද්වේෂය උපදින්නේ නැද්ද? මෝහය උපදින්නේ නැද්ද? තව කෙලෙස් මුල් කොච්චර උපදිනවද? ඒක නිසා ඔබත් මමත් මේ සංසාරේ নানা ප්‍රකාර ආකාරයෙන් රැස් කරගෙන තියෙන අකුසල ධර්මයන්ගේ ප්‍රමාණය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. අපිම කරපු පව් අපිව නිරේට ගෙනියන්න තාමත් බලාගෙන ඉන්නවා. පොඩි ප්‍රමාණයක් නෙමෙයි පව් කඳු අපි පිටිපස්සේ තියෙනවා. විවිධ කර්ම රැස් කරපුවා බලාගෙන ඉන්නවා අපි නිරේට ගෙනියන්න. අපි පින්නතුනි මීට පෙර ජීවිතේ
කොහෙන් හරි සමු අරගත්තට පස්සේනේ මේ ජීවිතයට ආවේ. එතකොට එදා මරණයටපත් වෙන වෙලාවේ සාංශාරිකව අපි අකුසල් විතරක්ම කළා නෙමෙයි පින්නතනි කුසල් දහමුත් සමාදන් වුණා. කුසලුත් රැස් කළා. ඒ කරගත්ත කුමන හෝ කුසල කර්මයක් අවසාන වෙලාවේ මට පිහිටට ආපු නිසා නිරේට යන්න හිටපු අපි නිරේට නොයා මනුස්ස ලෝකයට ආවා. එහෙනම් එදා මරණ මොහොත කොහොම සුන්දර කරගන්නද? නමුත් මේ ජීවිතෙන් මරණයටපත් වෙනකොට ඒ මොහොත මොන තත්ත්වයටපත් වෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ මොහොත සුවපත් කරගන්න ජීවත් වෙලා ඉන්න කාලේ වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ජීවත් වෙනවා කියලා කියන්නේම මරණයට සූදානම් වෙන්න තියෙන කාලය. ඉතින් වැඩියෙන් කුසල් දහම් සමාදන් වෙලා ජීවිතේ පිනෙන් පෝෂණය කරපු කෙනෙකුට යහපත් තැනක උපදින්න වැඩි අවස්ථාවක් තියෙනවා. බොහොම පින් කරපු අය නිරේගාමී වෙලා ඉපදිච්ච තැනුත් තියෙනවා. අවසාන මොහොතේ ඇති වුණ සිතුවිලිත් එක්ක. ධර්මයේ තුල ඒ පිළිබඳව මූලාශ්‍ර ඕන තරම් තියෙනවා. බණ දහම් අහනකොට අපේ අය ඕන තරම් අහලක් තියෙනවා. ඒ නිසා පින්නතුනි අද මෙහෙම අපි ඉඳගෙන බණ ඇහුවා. මේ වාගේ ලස්සන ජීවිත ගත කළා. අපිව නිරේට ගෙනියන්න අපිම කරපු කර්ම බලාගෙන ඉන්නවා. කාලයක් බඹලව අපි හිටියා. කාලයක් දෙව්ලොව අපි හිටියා. බඹලව ඉන්න පින් මදි වෙනකොට අපි දෙව්ලොවට ආවා. ඒ දිව්‍ය තලවල ඉන්න පින් මදි වෙනකොට අපි ඒ තැන් වලින් චුත වෙලා සමහර අය දෙව්ලොවින්ම චුත වෙලා නිරේට යනකොට අපි එහෙන් චුත වෙලා මනුස්ස ලෝකවල ආවා. ඉහළ ඉඳලා අපි පහළට තමයි ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි. ඉහළ ඉඳලා පහළට යනවා නම් මේ නිරය හොයාගෙන යන ගමන වෙන්න බැරිද? මොකද අපි පහළ ඉඳලා උඩට ගියාම නෙමෙයි. අපි ඇවිල්ලා තියෙන්නේම උඩ ඉඳලා පහළට. එහෙනම් මේ ජීවිතය කියන්නේ නිරය හොයාගෙන යන අතරමඟ නතර වෙච්ච පොඩි නවාතැන්පොළ. නවාතැනින් මොන වෙලාවෙ පිටත් වෙන්න වෙයිද දන්නේ නැහැ. යන්න උන ඕනම වෙලාවක යන්න හිතාගෙන සූදානම් වෙලා ඉන්න එක තමයි වටින්නේ. ඒ නිසා අනාදිමත් කාලයක් සංසාරේ නිරයේ උපද්දවන්න කළාපු යම් අකුසල කර්ම ප්‍රමාණය කෝටි ගණන් ප්‍රකෝටි ගණන් අකුසල කර්ම තියෙනවා නම් අපි නිරයට ගෙනියන උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබෙනවා එක්කම අපි නිරයට ගෙනියන්න බලාගෙන හිටපු සියලුම කර්ම අහෝසි වෙනවා. එදාට ඒ කර්ම අසරණ වෙලා යනවා. ඒ කර්මයන්ට ආයේ කවදාවත් බෑ මාව සතර අපායේ හෙලන්න. නමුත් නිවන් දකින්නකන් තව කොච්චර කාලයක් මේ සංසාරී උපදීද? බැදිම වුණොත් ආත්ම 7ක්. නමුත් ඒ උපදින ආත්ම 7 තුල සුගතියක ඵල දෙන අකුසල කර්ම ටික ඵල දෙනවමයි. සතර අපායෙන් බේරුණා වුණාට සුගතියක ඵල දෙන කර්ම ටික ඵල දෙනවා. ඒක රහතන් වහන්සේලාටත් ඵල දෙනවා. නමුත් පින්නතුනි සතර අපායක ඵල දෙනවා තරම් කොහොමත් ඒක භයානක නෑ. සතර අපායට සාපේක්ෂව ඒක ඊටාම සුළු විපාකයක් විතරයි. ඉතින් මම මේ කරුණු ටික සඳහන් කළේ සෝවාන් බව කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන එක පැහැදිලි කරන්න. ඒ උතුම් ආර්ය මාර්ගඵලයෙන් සාක්ෂාත් කරපු කෙනා සංසාරයෙන් මිදෙන තුරු ආයේ සතර අපායක උපදින්නේ නැහැ. ඒකයි සඳහන් කළේ සක්විති රජකමට වඩා ශ්‍රේෂ්ඨයි. සක්‍ර දේවේන්ද්‍ර තනතුරට වඩා ශ්‍රේෂ්ඨයි මේ උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය. එදා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අවසානයේ නන්ද ඒ උතුම් මාර්ගඵලයට ප්‍රාප්ත වුණා. දේශනාව අවසන් කරලා තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයත් සමගම
නන්දගේ නිවසෙන් පිටත් වෙන්න සූදානම් වුණා. නන්ද වහවහාම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව අතින් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. පාත්‍රය අරගෙන නන්ද පසුගමන් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්න නන්ද නොදන්න සිද්ධියක් මෙතන තියෙනවා. නන්ද තමන්ගේ මාලිගාවෙන් මිදුලට බැස්සා. නන්ද යන්නේ ටික දුරක් පසුගමන් කරලා ආයෙ ගෙට ගොඩ වෙන බලාපොරොත්තු වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා නන්ද පණ පිටින් මේ ගෙදරට ආයෙ ගොඩ වෙන්නේ නැහැ කියලා. නන්දගේ මාලිගාවේ ගේට්ටුව පහු කරලා නන්ද එනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා නන්ද පණ පිටින් මේ ගේට්ටුවෙන් ආයෙ ඇතුළට යන්නේ නැහැ කියලා. නන්ද භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් තියෙන පියවරක් ගානේ භාග්‍යතුන් වහන්සේ දන්නවා ඔය පියවර ආයේ ජීවග්‍රහයෙන් තියන්නේ නැහැ කියලා. නන්ද බොහෝ දුර පසුගමන් කළා. භාග්‍යතුන් වහන්සේ එක් තැනක නතර වුණා. නතර වෙලා නන්දට කතා කරලා කියනවා නන්ද දැන් බොහෝ දුර ආවා. පාත්‍රය මට දෙන්න. දැන් ආපහු යන්න කියලා. බුදුරජාණන් වහන්සේට පාත්‍රා ධාතුව පිළිගන්වලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පාරේ අනිත් පැත්තට මාරු වෙලා නන්ද ආපහු යන්න ගමන් ආරම්භ කරනවා. භික්ෂු මහා සංඝරත්නයේ භාග්‍යතුන් වහන්සේ වඩින පැත්තේ පිටිපස්සෙන් ඉන්නවා. සංඝ පිරිස කෙරවල දක්වා නන්දට යන්න බැරි වුණා. කැලෑවෙන් හඬ නගාගෙන ආපු ඊතලය නන්දගේ ශරීරයේ එක ඇලයකින් ඇනිලා අනිත් කැලයෙන් පිට වෙලා ගිහිල්ලා බිම වැදුනා. නන්ද මහ සංගරුවන බලාගෙන ඉන්නකොටම මැරිලා එතනම මහ පොළවේ ඇද වැටුණා. භික්ෂු මහා සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේගෙන් හැන්දෑවේ ධර්මානුශාසනා වෙලාවේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට අයහපතක් කළා නේද කියලා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අහන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ අහන ඇයි මහණෙනි ස්වාමීනි නන්ද දහවල පාත්‍රා ධාතුවත් අරගෙන බොහෝ දුර පසු ගමන් කළා. නමුත් නන්ද ආපහු හැරිලා යනකොට නන්ද වැඩි දුර ගියේ නෑ ස්වාමීනි. ඊතලයක් ඇනිලා නන්ද මැරිලම වැටුණා. ස්වාමීනි අපි නන්දගේ ගෙදරට වැඩම කළේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ නොවැඩියා නම් නන්ද ওই පාරෙන් එන්නේ නෑනේ ස්වාමීනි. ඔය පාරේ ආපු නිසානේ මේ ඊතලේ වැදුනේ. මේ පාරේ නාවනම් ඊතලේ වැදෙන්න හේතුවක් නෑ. ඒ කාරණාව සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දන්නවද නන්ද අද සිව් දිසාවෙන් කොයි දිසාවට ගියත් අට දිසාවෙන් කොයි දිසාවට ගියත් දස දිසාවෙන් කොයි දිසාවට ගියත් අද දවසේ නන්ද මිය යනවා. ඒකට හේතුව මොකක්ද? නන්දම සංසාරේ කරගත්ත අකුසල කර්මයක ප්‍රතිඵලය නන්දගේ ආයුෂය අද ඉවර වෙන්නේ නියමිතයි. නන්දට එතකොට ඇති වුණේ අකල් මරණයක් නිපින්නතුනි. ඒක වෙන කවුරුවත් නන්දට උරුම කරලා දුන්න එකක්ද? ඒක නන්දම සංසාරේ කරගත්ත කර්මයක්. කර්මයක් ඵල දෙනකොට අතීත හේතුවක් තියෙනවා. එතන අතීත කර්මයක් තියෙනවා. මේ ජීවිතයේ හේතුවක් තියෙනවා. එහෙනම් අතීත කර්මය මේ ජීවිතයේ මේ හේතුව මූලික කරගෙන ඵල දෙනවා. කැලෑවට ආපු කෙනෙක් ඊතලයක් විඳින්න ඇති. නමුත් ඊතලයක් ඇනිලා මරණයටපත් වෙන්න හේතුවක් නන්දට තියෙනවා. ඒ මරණයට හේතු කාරණා සියල්ලම සැකසিলা වෙලාවෙ ලැබිලා තිබුණා. ඒක නිසා ඒ පාරෙන් නන්දගේ ජීවිතය විනාශ වුණා. ඔබේ ජීවිතය
මගේ ජීවිතේ විසඳෙන්නේ ඒ විදිහටම තමයි පින්නතුනි. මහමුගලන් මහරහතන් වහන්සේට දූර්තයෝ 500ක් හතරස් දඬු වලින් පහර දීලා ශරීර අස්ති කොටස් කඩ සහල් තරමට කුඩු කළා කියලා සඳහන් කරනවා. මොකද්ද වර්තමාන හේතුව? වර්තමාන හේතුව තමයි දෙව්ලොව පෙන්නලා, නිරේ පෙන්නලා ශ්‍රද්ධාව උපද්දවල බණ කියන එක. ඒක නිසා අන්‍ය තීර්ථකයෝ කල්පනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ මහා ශ්‍රාවකයා තව කාලයක් ජීවත් වෙනවා කියලා කියන්නේ අපට කැඳ උගුරක්වත් දෙන්න කෙනෙක් නැතුව යනවා. ඒක නිසා මොහු විනාශ කළ යුතුයි කියලා තමයි දූර්තයන්ට අල්ලස් දීලා රහතන් වහන්සේව විනාශ කරවන්න කටයුතු කළේ. ඒක තමයි වර්තමාන හේතුව. ලෝක සත්වයාට යහපත කරපු එක. නමුත් අද එහෙම පහර කාලා මිය යන්නේ සංසාරයෙන් අරගෙන ආපු කර්මයක් තියෙනවා. ඒ නිසා කර්මයට ඉඩ දීලා එදා මහ මොග්ගල්ලාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. එනම් හැම සිදුවීමක් ළඟම අතීත කර්මයක් වර්තමාන හේතුවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කරගත්ත කර්ම මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ කාරණාව පැහැදිලි කරලා දීලා අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කරලා භික්ෂු මහා සංඝරත්නයට ධර්ම දේශනාවක් කළා. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිණං. ඒ පින්නතුනි මේ දිසෝ දිසං යන්තං කෛරා. දිසෝ කියලා කියන්නේ හොරෙකුට. දිසෝ දිසං හොරෙක් හොරෙකුට යන්තං කෛරා යමක් කරයිද? හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරයිද? ඒ පින්නතුනි හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරයිද කියන කාරණාව මෙතෙන්ට අරගත්තා. හොරෙක් සාමාන්‍ය කෙනෙකුට අපරාධයක් කරනවට වඩා දරුණු විදිහට රිදවනවා තවත් හොරෙක් මුණ ගැහුනහම. ඒ කියන්නේ හොරු දෙන්නෙක් අතර ගැටුම හරි භයානකයි. මොකද ඔවුනොවුන් දේශයෙන් ඉන්න අය. මරණය ඕනම විදිහකට කරන්න පුළුවන්. ඊටම පහසුවෙන් මරණය අත්පත් කරවන්නත් පුළුවන්. මරණය කොහොමත් වේදනාවක්. නමුත් රජවරු යම් වැරදිකාරියෙකුගේ හිස ගසා දාන්න කියලා නියෝග කරාම හිස ගසන්නාට කරන නියෝගය තමයි එකම පාරින් හිස කඳින් වෙන් කරන්න ඕනේ. ඊටාම තියුණු මොහත් කඩුවක් ගෙල කැපිලා බිම වැටුණද කියලා පවා ඔහුට නොදැනෙන මට්ටමට ඒ තරම් ෂණයකින් ඊටාම තියුණු මොහතක් තියෙන කඩුවකින් ගෙල සිඳින්න ඕනේ. යම් හේතුවකින් එකම ගෙලට දෙපාරක් පහර දෙනවා දැක්කොත් එදාට ඔහු සේවයෙන් බැහැර කරනවා. ඉතින් ඒ වගේ තමන්ටත් නොදැනෙන්න වගේ වේදනාවල් නොදී මරණයටපත් කරන්න කියලා කිව්වා. නමුත් තරහකාරී කෙනෙකුගෙන් පලි ගන්නකොට නියපොතු ටික ගලවන්නත් පුළුවන්. දැඩි වේදනාවක් දෙන්න පුළුවන්. ඇඟිලි දෙකෙන් ගැට ගහලා උඩ එල්ලන්න පුළුවන්. එල්ලලා පහර දෙන්න පුළුවන්. බංකුවක් වගේ එකක් උඩ දිගෑරවල යටිපතුල් වලට පහර දෙන්න පුළුවන්. ඒ පහර හිස් මොළ දක්වාම වදිනවා. බිමට බැහැලා අඩිය තියාගන්න බැරි තරමටම දැනෙනවා. සමහරලාට ඇටකොටු කුඩු කරන්න පුළුවන්. තනි දඬු කඩලා දාන්න පුළුවන්. පණ පිටින් දත් උගුල්ලන්න පුළුවන්. පුලුස්සන්න පුළුවන්. මේ ආකාරයෙන් කොච්චරනම් වේදනාව දෙන්න පුළුවන්ද?
එහෙම දෙන්න පුළුවන් දස වද දීලා දස වේදනාවල් දීලා අන්තිමට මරලත් දානවා. වේදනාවන් දීලා 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 අන්තිමට මරලා දානවා. වේදනාව විඳින පුද්ගලයාට හිතෙනවා මැරුවට කමක් නැහැ මෙච්චර වද දෙන්නේ නැතුව කියලා. ඒ කියන්නේ ඒ වේදනාව විඳිනකොට මරණය සපයි කියලා හිතෙනවා. එහෙනම් හොරෙකුට දඬුවම් කරනකොට කොහොම අපරාධයක් කරන්න බැරිද? ඒ වගේම තමයි වෛරක්කාරයෙක්. අතිශයින්ම දැඩි වෛරයකින් යමෙක් පිළිබඳව මම පසු වෙනවා නම් ඒ වෛරක්කාරයා මට අහු වුණොත් ඔහුට මොනතරම් වේදනාවක් දීද මම. ඒ මෙච්චරයි මෙපමණයි කියලා ප්‍රමාණයක් කියන්න බෑ. හිතෙන තරම් වද වේදනා පමුණවන්න පුළුවන්. ආන් ඒකයි සඳහන් කළේ හොරෙකුට යම් අපරාධයක් කරයිද වේරී වාපන වේරිණං වෛරක්කාරයෙකුට යම් තාක් අපරාධයක් කරයිද ඒ අපරාධ දෙක කොච්චරනම් බිහිසුණු වෙයිද ඒ බිහිසුණු අපරාධ දෙකටම වඩා භයානකයි වරදට පොළඹවාගත්ත හිත. මේ ලෝක වශයෙන් මොනතරම් දඬුවම් දුන්නත් අන්තිමට මරලා දාලා මගේ හතුරට මගේ වෛරක්කාරයාට දසවද දීලා නමුත් මං වෙනුවෙන් කරන්න තියෙන අන්තිම දේ තමයි මගේ ජීවිතය උදුරගන්නේ. එතනින් එහාට මුකුත් කරන්න බැහැනේ පින්නතුනි. නමුත් වැරදියට පිහිටෝ පිහිට මරණයටපත් වුණ මම සතර අපායට ගෙනහිල්ලා දානවා. එහෙනම් අර දෙකටම වඩා වැරදි හිත භයානකයි කියලා කිව්වේ ඒකයි. නිරයට ගෙනහිල්ලා දැම්මහම ඒ නිරා දුක වචන වලින් අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. බාල පඬිත දේවදූත ආදී සූත්‍රවල නිමි ආදී ජාතක කතාවල අභිධර්ම පිටකයේ තවත් සමහර තැන්වල නිරය දුක මෙහිමයි කියලා යම් යම් ප්‍රමාණ වලින් සඳහන් කරලා තියෙනවා. නමුත් ඒ අල්ප මාත්‍රයක් විතරයි. නිරා දුක අතිශයින්ම භයානකයි. එහෙනම් වෛරක්කාරයාටවත් වෙනත් හතුරෙකුටවත් මාව නිරේට දාන්න පුළුවන්. මාව නිරේට දානවා නම් දාන්නේ මගේම හිත. වැරදියට මා විසින්ම පිහිටවාගත්ත මගේම හිත මාව නිරේට දානවා. ඒකයි සඳහන් කළේ වැරදියට පිහිටෝ හිත පාපියෝ නම් තතෝ කරේ ඔහු මහා භයානක පෞකාරයක් කරනවා. තිරිසන් ලෝකේ ඉපදුනහම ආයි පින්තනි කවද පින් කරන්නද? කවුරු පින් කරලා දෙන්නද? කෙනෙක් පින් කරලා අනුමෝදන් කළත් තිරිසන්නුන්ට පින් ලැබෙන්නේ නැහැ කියලාම දේශනා කළා. එහෙනම් නිරේ ඉපදුනත් පින් ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ ඉපදුනත් පින් ලැබෙන්නේ නැහැ. මොනතරම් කාලයක් තිරිසන් අපායවල වල මොන දුකක් විඳ විඳ ජීවත් වෙන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි මේ තිරිසන් ලෝකේ ඉපදලා ඉන්න හැම සත්වයක්ම වගේ කාලයක් මනුස්ස ජීවිත ගත කරපු අය. නමුත් අද තිරිසන් ලෝකේ ඒ තිරිසන් ලෝකේ ඉපදෙනවා කියලා කියහම කූඹියෙක් වෙන්න බැරිද? ඉහෙඳ මැස්සෙක් වෙන්න බැරිද? මලකුඩක් උඩ ඉහෙඳ යා තියාපු බිත්තරයක හැදෙන පණුවෙක් වෙන්න බැරිද? අසුචි වලක අසුචි ගොඩක පණුවෙක් වෙන්න බැරිද? අද මෙහෙම ජීවත් වෙලා හෙට අසුචි වලේ පණුවෙක් වෙලා ඉපදෙන්න දුන්නොත් අතිශයින්ම දුර්ගන්ධයේ හැමන මලකුණක් කාලා ජීවත් වෙන පණුවෙක් වෙලා ඉපදෙන්න වුණොත් නමුත් එහෙම වෙන්න බැරිද? ඒ තරම්ම මේ සංසාරේ භයානකයි. പ്രേත ලෝකේ අසුර ලෝකේ තරම්ම භයානකයි. ඉතින් මේ සතර අපායේ ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තරම් අසීමාන්තික දුක් තියෙනවා.
ඒ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ එච්චරට අකුසල් රැස් කරවලා දූෂණය වෙනවා මේ හිත. නැත්නම් මේ හිත නිසා මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන දූෂිත අකුසල් රැස් කරනවා. ඒක නිසා මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න. අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. අනවශ්‍ය දේවල් අහන්න යන්න එපා. කෙලෙස් වැඩෙනවා. නූපන් අකුසල් නූපදවන්න. උපන් අකුසල් යටපත් කරන්න වීරිය වඩන්න. නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරන්න. ඒක නේද භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් ඒ අවවාදය තුළ අපි කොච්චර පිහිටලා ඉන්නවද කියලා. සමහර දෙයක් ඇහින් දැක්කහම අපිට ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. ඒක ලෞකික සතුටක්. ලෝකෝත්තර සතුටක්. මේ ආදි වශයෙන් මේ සතුටේ ආකාර දෙකක් තියෙනවා. කුසල් සිතක් අකුසල් සිතක් දෙකක් එක පහළ වෙන්නේ. අපි කියමු අපි මහසෑයක් දැක්කා. අපිට අකුසල් සිතක් දුපදින්නේ. අපිට සතුටු සිතක් උපදිනවා. පැහැදුණු සිතක් ඇති වෙනවා. ප්‍රීතියක් උපදිනවා. ඒ ඉපදිච්ච ප්‍රීතිය මට යහපතක්ද කරන්නේ අයහපතක්ද? ඒකට කියනවා චිත්ත ප්‍රසාද කුසලය කියලා. අපි කියමු රූපයෙන් ඊටාම ලස්සන පුරුෂයෙක් දකින්නවා. එහෙම නැත්නම් ස්ත්‍රියක් දකින්නවා. දැන් මට ගොඩක් සතුටුයි. දැන් ඒ සතුට ඇති උනේ ලෝභ සහගතව නෙමෙයි. රාග සහගතව නෙමෙයි. එහෙනම් ඒ සතුට එතන ඉඳලා මානසිකාර කර මං රාගයේ තුල ගිලෙනවා. මට රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද? එතන ඇති වෙන්නේ අකුසල. බොහොම ලස්සනට සකසපු මලසුනක් දකින්නවා. ඒ මල්ලාසනය දැකලා මට ඇති වෙන්නේ සතුටක්. පිළිවෙලට සකසලා පිළිගන්නපු සම්බුද්ධ පූජාවක් දකින්නවා. අපට ඇති වෙන්නේ සතුටක්. ඊටාම ලස්සනට නිමා කරපු බුද්ධ ප්‍රතිමාවක් දකින්නවා. අපට ඇති වෙන්නේ සතුටක්. ඒ වගේම සමහර දේවල් දැකලා අපිට ඇති වුණේ ක්ලේශයක්. ඒකත් සතුටක්. නමුත් ඒ සතුට කෙලෙස් මුල් කරගෙනයි තියෙන්නේ. ඒතර චෛත්‍ය දැකලා ඇති වුණ සතුටේ කෙලෙස් නැද්ද? චිත්ත ප්‍රසාදයේ ඒ ප්‍රසාදයේ කුසලය. යම් කෙනෙක් අපෙන් ඇහුවොත් නුඹලා බලාපොරොත්තු වෙන ඒ උතුම්ම සැපයට කියන්නේ නිවන. ඒ උතුම් නිවන් සැපේ ලබන්න නුඹලට තියෙන තණ්හාවක් නෙමෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් පින්නතුනි. නිවන් දකින්න අපිට තියෙන තණ්හාවක් නෙමෙයිද? නිවන් දකින්න අපිට තියෙන තණ්හාවක්. නමුත් නිවන් දකින්න තියෙන තණ්හාව අත්හැරලා නිවන් දකින්න පුළුවන්ද අපිට? නිවන් දකින්න තියෙන තණ්හාව අත්හැරලා නිවන් දකින්න බැහැ. නම් දන් දෙන එක නවත්තන්න වෙනවා. සිල් ගන්න එක නවත්තන්න වෙනවා. හැබැයි එහෙම අවවාද කරන අය අද සමාජේ නැද්ද? දන් දෙන්න එපා, සිල් ගන්න එපා, භාවනා කරන්න විතරයි ඕනේ. එහෙම කියන අයත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ මාගන්ධිය බමුණට හරි ලස්සන උදාහරණයක් දේශනා කළා. මාගන්ධිය උපතින්ම අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. මේ අන්ධයා තැන ඇවිදගෙන යනකොට අන්ධයාට අහන්න ලැබෙනවා මේ ලෝකේ තියෙන හොඳම වස්ත්‍රය ධවල වස්ත්‍රයයි කියලා. ධවල වස්ත්‍රය කියන්නේ සුදු ඇඳුමට. ඉතින් ඕක නිතර ඇහෙන නිසා අන්ධයාටත් හරි ආසයි ධවල වස්ත්‍රයකට. ඒ නිසා අන්ධයා දැන් හැමතැනම හොයනවා සුදු ඇඳුමක්. කෙනෙක් දවසක අන්ධයාට උතල දෙනවා අස්පෙද්දක් වගේ ඇඳුමක්. නමුත් අන්ධයාට පේනවද? අන්ධයා හිතාගෙන ඉන්නේ මේක වටිනා සුදු ඇඳුමක්. අන්ධයාව කාලයක් පරිස්සම් කළා. පහු කාලෙක අන්ධයාගේ නෑදෑයෝ එකතු වෙලා නොඑක් විරේක කර්ම කරලා, නශ්‍ය කර්ම කරලා
නොයෙක් බෙහෙත් කරලා අන්ධයා සුවපත් කළා. සුවපත් වුණාට පස්සේ අන්ධයා ඉල්ලනවා තමන්ගේ සුදු ඇඳුම. නමුත් ඉතින් අන්ධයා මගේ සුදු ඇඳුම දෙන්න කීවට අනික් අය දන්නවද කොහොමයාගේ සුදු ඇඳුම කියලා? මොකද මෙයා ගාව කවදාවත් සුදු ඇඳුමක් තිබ්බේ නැහැ. නමුත් එයා ඉල්ලනවා මගේ සුදු ඇඳුම දෙන්න කියලා. කරුණු කාරණා කියලා මෙන්න මේකයි මං සුදු ඇඳුම කියන්නේ කියලා කියහම අර පිරිස ගෙනල්ලා දෙනවා ඒ නිතරම ළඟ හිට තියාගෙන හිටපු ඇඳුම. හැබැයි ඇස් පෙනෙන්න ගත්තට පස්සේ තමයි දන්නේ ඒක සුදු නෙමෙයි කියලා. ඒක සුදු නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධිය දැන් මේ ඇඳුම දුන්න කෙනා ගැන අන්ධයාට ඇති වෙන්නේ සතුටක්ද ද්වේෂයක්ද කියලා. තමන්ව රවට්ටපු කෙනා ගැන ඇති වෙන්නේ සතුටක්ද ද්වේෂයක්ද කියලා. ස්වාමීනි ඒ කායන ද්වේෂය. ඔහු පිළිබඳව ඇති වෙන්නේ ද්වේෂය. සඳහන් කළා මාගන්ධිය. හරියට ධර්ම ශ්‍රවණය කරන්න. සත්පුරුෂයන්ගෙන් බණ අහන්න. අසත්පුරුෂයන්ගෙන් බණ අහලා වැරදි මාවත තෝරගෙන නුඹ හිතාගෙන හිටියේ රූප බලන්න ඕනේ, රූප රස විඳින්න ඕනේ, දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මම ඇහැ පාලනය කරන්න කියලා දේශනා කරාම නුඹට ඒ පිළිබඳව කේන්ති ගියා. එහෙනම් අසත්පුරුෂයන්ගෙන් බණ අහලා සංසාරයෙන් මිදෙන්න හිතාගෙන හිටියට ඒක වෙන්නේ. එහෙනම් අද යම් කෙනෙක්ගේ වැරදි ධර්ම කාරණාවක් අහලා ඒ මත පිහිටලා මේක තමයි නියම මාර්ගය කියලා ගමන් කළත් මැරෙන්න කලින් කවදා හරි දවසක නිවැරදි මඟ දැනගන්න ලැබුණොත් එදාට මොනතරම් පසුතැවීමක් හිතේ උපදිනවද? බුද්ධෝත්පාදයක මේ මනුස්ස ජීවිතය අරගෙන ඉපදිලා මට නිර්මල ධර්ම පරියාප්තිය හම්බුනේ නැහැ කියලා. සමහරලාට ඒ පසුතැවීමම මම සතර අපායට හෙළන්න තරම් හේතුවක්. ඒ නිසා නිවැරදි ධර්මය නිර්මල පරියාප්තියම අසන්නෙම්වා, නිර්මල පරියාප්තියම දරන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා, වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්නෙම්වා, නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා. මේ ආදි වශයෙන් මේ වටිනා ජීවිත කාලය තුළ ප්‍රාර්ථනා කරන්න වටිනවා. කොතන ඉපදුනත් කොහොම ඉපදුනත් නිර්මල පරියාප්තියම ලැබෙන්න කියලා. ඒක නිසා පින්නතුනි මේ වැරදි ධර්ම කාරණාවල් තුල එල්බ ගැනීමම අපිට ජීවිතේ ලැබෙන මහත් වූ ආසනාවන්ත බවක්. නන්ද සංසාරේ නිවැරදි මඟ පිහිටන්නේ නැතුව බොහෝ අකුසල කර්ම කරන්න ඇති. ඒ බොහෝ කර්ම තියෙනකොට නන්ද කරපු එක ප්‍රාණඝාත කර්මයක් ඉස්මතු වෙලා නන්දට අකාලේ මරණය සිද්ධ වුණා. ඒ නන්ද කරපු තවත් කර්ම බොහොම තියෙනවා. නමුත් පෙර කරපු ප්‍රාණඝාත කර්මයක් හේතු කරගෙන නන්ද අකාලේ මිය ගියා. නන්ද සතර පායට වැටෙයිද? නන්ද සෝවාන් වෙලා හිටියේ. ආයෙත් භවයක නන්ද එහෙම ඉපදුනා නම් සමහරවිට ඒ ජීවිතෙත් නන්දට ඒ අකල් මරණය හොයාගෙන ඉන්න පුළුවන්. සංසාරේ කෙරවල කරනකම් ඵල දෙන්න පුළුවන්. යම් කාලයක පින්නතුනි කෙනෙක් මේ ජීවිතෙන් අරහත්ත්වය ලබනවා නම් අනිවාර්යයෙන්ම මේ ජීවිතෙන් අරහත්ත්වය ලබනවා නම් නැත්නම් සෝවාන් බව ලබනවා නම් ඒ උතුම් මාර්ගඵලය ලැබෙන තාක්කල් ඒ කර්මයේ ප්‍රමාද වෙනවා. දැන් බාණ්ඩ භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටි නන්දගේ ශ්‍රද්ධාව හොඳයි. නන්දගේ ප්‍රඥාව මෝරන්න ඕනේ. නන්දගේ ප්‍රඥාව මෝරණ කාලෙට තෙලගුරු භාග්‍යතුන් වහන්සේ නන්ද වෙනුවෙන් කළ යුතු උපකාරය කළා. නන්ද සෝවාන් වුණා. සෝවාන් වුණ දවසේම නන්ද මිය ගියා. උදාහරණයක් සංකිච්ඡ සාමණේරයන් වහන්සේ සමහර ධර්ම කාරණාවල් පිළිබඳව මිනිස්සුන්ට ඇති වෙන්නේ පුදුමාකාර සැකනේ. ඒ නිසා සමහරු කියන්නේ
බුදුදහම හැල්ලු වෙලා තියෙනවලු සමහර කාරණා නිසා. තව සමහර අය කියනවා බුදුදහමේ වටිනාකම නැති වෙලා තියෙනවලු ජාතක කතා නිසා. එනිසා හිතෙන්නේ ජාතක කතාව කියලා කියන්නේ ඒ බොහොම සරල කතන්දරයක් කියලා. ඒකෙන්ම පේන්නේ ඔහුට ජාතක කතාව තේරෙන්නේ නැහැ කියන එක. පිළිගන්න බැරි කරුණු ජාතක කතාවල තියෙනවලු. ඒ සත්තු කතා කරලා තියෙන මනුස්ස භාෂාව. පිළිගන්න බෑ. එහෙම දේවල් ලෝකේ වෙන්න බෑ. ඒ කියන්නේ ඔහුගේ දැනුම් පරාසය එතනින් එහාට වැඩිලා නැහැ. අතීතයේ හිටපු මිනිස්සු භාෂා ගණනාවක් කතා කළා. අපි මේ උගත්තු කියලා කියාගෙන හිටියට අතීතයේ මිනිස්සු භාෂාවල් ගණනාවක් කතා කළා. හැබැයි දියුණු මිනිස්සු ජීවත් වෙන කාලේ සත්ත්ව ලෝකෙත් දියුණු මානසිකත්වයන් තියෙන අය ඉන්නේ. ධර්මයේ නම් පැහැදිලිව දේශනා කරලා තියෙනවා මෙන්න මේ වෙලාවේ මේ සතා මනුස්ස භාෂාවෙන් කතා කළා මේ වෙලාවේ මේ සතා සත්ත්ව භාෂාවෙන් කතා කළා. පින්නතිනි ධර්මය කියලා කියන්නේ දෙවියන් බඹුන් පවා වන්දනා කරන යම් දෙයක් මේ ලෝකේ තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම රත්නයේ දෙවියන්ගේ බඹුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වෙච්ච නිර්මල පරියාප්තියක්. දෙවි බඹුන්ගේ පවා වන්දනා මානයට ලක්ුණ යම් ග්‍රන්ථයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ පොතට අපි කියවේ බණ පොත කියලා. එවන් පොතක ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථ රතනයේට කවදාවත් සුරංගනා කතා එකතු වෙයිද? එහෙම නැත්නම් බොරු හැලි එකතු වෙයිද? නෑ පින්නදෙනි. ඒ අකුරක් වචනයක් ගානේ ලෝක සත්වයාගේ නිවන් දොර විවෘත කරන්න පුළුවන් වචන විතරයි තියෙන්නේ. ඒකටයි ධර්මයේ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ධර්මයේ තුල පින්නතනේ සුරංගනා කතා මොකවත් නැහැ. ජාතක පාළිය කියලා කියන්නේ වෙන ශ්‍රාවකයෙක්වත් දේශනා කරන්නේ නැති ධර්ම කොටාසය. කවදාවත් කොතනවත් අහලා තියෙනවද සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු ජාතක කතාවක් ගැන? මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරපු ජාතක කතාවක් ගැන? හැම ජාතක කතාවක්ම දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ විතරයි. නමුත් රහතන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර තියෙනවා ත්‍රිපිටකයේ. නමුත් රහතන් වහන්සේලා දේශනා කරපු ජාතක කතා නැහැ කිව්වොත්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකටවත් ගෝචර නොවිච්ච ධර්ම කොටාසයක් තමයි ජාතක පාළිය කියලා කියන්නේ. අතිශයින්ම බුද්ධ භාෂිතයි. නමුත් ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු ජාතක කතාව දකින්නේ හරි හැල්ලුවට. ඒ කියන්නේ අපේ මනස වැඩිච්ච ප්‍රමාණය තියෙනවා. ත්‍රිපිටකයත් ඉගෙනගෙන විදර්ශනාවත් යම් ප්‍රමාණයක් හරි වඩලා ආන්ගේ විදර්ශනා නුවණකින් විදර්ශනා ඇහැකින් ජාතක කතාව දිහා බලන කෙනෙකුට තමයි වැටහෙන්න පටන් ගන්නේ ජාතක පාළිය කොච්චර ගැඹුරුද කියලා. ඒ තරම් ගැඹීර ධර්ම කොටාසය. ඒ වගේම තමයි පින්නතුනි සංකිච්ඡ මහරහතන් වහන්සේ ගැන මම මතක් කළා. මේ ලෝකේ දරුවෙක් කුස දරාගෙන ඉන්න කාන්තාවක්. දරුවා බිහි කරන්න ආසන්න කාලේ නමුත් මරණයටපත් වුණොත් අම්මගේ මරණයෙන් පස්සේ දරුවා ජීවත් වෙයිද? අම්මත් එක්කම කුසේ ඉන්න දරුවත් ටික වෙලාවකින් මිය යනවා. ඕකනේ යථාර්ථය. සංකිච්ඡයන් වහන්සේගේ අම්මත් මිය යනවා. අම්මගේ දේහය ආදාහනය කරනවා. කුසට උඩින් පපුවේ ඉඳලා ඔළුව දක්වාම පිච්චිලා යනවා. ඉනට යටින් ඒ කොටසත් පිච්චිලා යනවා. නමුත් ගිහිල්ලා බලනකොට ඇගේ කුස විතරක් අඟුරු ගොඩේ ඉතුරු වෙලා තියෙනවා. පුදුමයි. කුස විතරක් ඉතුරුනේ කොහොමද? ඒක නිසා ආයෙත් ගින්නි අඟුරු ලං කරලා යකඩ උල් වලින් අනිනවා. අනිනකොට කුසේ ඉන්න දරුවගේ ඇහැ ගාව වදිනවා අර යකඩ උල.
එතකොට ඇඬුවා. එතකොට තමයි දැනගන්නේ මේ දරුවා තාම ජීවත් වෙනවා කියලා. වහාම අඟුරු ගොඩෙන් අරගෙන දරුවා එළියට ගන්නවා. මට කියන්න මේක පිළිගන්න පුළුවන්ද කියලා. මිනිස්සු සැක කරන තැන. මේක පිළිගන්න පුළුවන්ද මේ ධර්ම කාරණාව? අච්චර ශරීරයේ පිච්චෙන්න දැනෙනකොට මේ දරුවා තැම්බිලා මැරෙන්න ඕනේ. එච්චෙක් පණ තිබුණා. නමුත් ධර්මයේ දේශනා කරනවා පින්නතනේ සංසාරේ කල්ප ගණන් පාරමිතා පුරාගෙන පාරමිතාව පූර්ණේ වෙලා මේ ජීවිතෙන් අරහත්ත්වය ලබන්න තරම් පින අරගෙන නම් ඇවිල්ලා ඉන්නේ. රහත් වෙනතුරු ඔහුගේ ජීවිතේ නැති කරන්න සමතෙක් මේ ලෝකේ නැහැ කියලා. එන් මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තියෙනවා නම් රහත් වෙලාම තමයි මේ යන්නේ. වෙන කිසිම කර්ම විපාකයක් ඵල දීලා රහත්ත්වයට කලින් මේ යන්නේ නැහැ. ආන් ඒ හේතුව නිසායි සංකීර්ණ වහන්සේ 7 අවුරුදු වයසේදී රහත් වෙනවා. මම ඒක උදාහරණයක් සඳහන් කළේ. ධර්මයේ එහෙම උදාහරණ ගොඩක් තියෙනවා. ඉතින් ඒ ධර්ම කාරණාවේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් වචනයෙන් අහලා දැනගත්තේ නැත්නම් ওই ධර්ම කාරණාව පදනම් කරගෙන මොන තරම් පව් කරගන්න පුළුවන්ද? ධර්මයේ විවේචනය කරගෙන. කල්ප විනාශයේ එළඹිලා තිබුණොත් කල්ප විනාශයේ මදකට නවතිනවා කියලා කියනවා. අරහත්ත්වේ සාක්ෂාත් වෙනකම්. බලන්න ඒකේ තියෙන බලය කොච්චරද කියලා. ඉතින් ඒ වගේ සමහර ධර්ම කාරණා මිනිසුන්ට හරියට සැක ගෙනල්ලා දෙන නිසා මිනිස්සු ත්‍රිපිටකය දිහා බලන්නේ මහා අමුතු ඇහැකින් සමහර අය. එනිසා මේ බාහිර ශිල්ප ඥාන වලින් අපි කොච්චර පොහසත් වුණත් ඉතින් මේ ධර්ම ඥානය කියන එක වෙනම ලබන්න ඕන දෙයක්. ඒ දහම් ඇසකින් බැලුවොත් විතරයි ඔහුට සැක නැතුව ඒක පේන්න පටන් ගන්නේ. නිකන් බටහිර විද්වතුන් ලියාපු ඒ පොත්පත්වල ඥාණයෙන් බැලුවට කවදාවත් ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒක දහම් ඇසක් නෝනේ. එන සංසාරේ නන්ද කරපු අකුසල කර්මය නන්දට අකල් මරණයක් ගෙනල්ලා දුන්නත් නන්දට සෝවාන් වෙන්න පින් තිබුණා. එඳා නන්දගේ සෝවාන් බව ලැබෙන තුරු නන්ද ජීවත් වුණා. නැත්නම් නන්ද කලින් මේ යන්න තිබුණා. මේ වගේ හේතු ගණනාවක් මූලාශ්‍රය හැටියට පෙන්වන්න පුළුවන්. ඒ නිසා සංසාරේ අපි කරගත්ත කර්මය අපිට විපාක දෙන්න කොතනදී බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒ කර්මයට ඵල දෙන්න තැනක් නැහැනේ පින්නතුනි. ඒක වතුරේදී ඵල දෙන්නත් පුළුවන්. ඒක නිදි යහනේදී ඵල දෙන්නත් පුළුවන්. ඒක මහමගදී ඵල දෙන්නත් පුළුවන්. ඒක කාර්යාලයේදී ඵල දෙන්නත් පුළුවන්. මරණය කියන එක අපි සොයාගෙන ඕනෑම වෙලාවක ඕනෑම තැනක එළඹෙන්න පුළුවන්. ඒ නිසා මරණය යම් තැනක එනවද එදාට අපි ඉන්න තැන මරණයට බාධාවක් නෙමෙයි. මේ ලෝකේ අනික් බොහෝ දේවල් වලට හේතු බාධා ඇති වෙන්න පුළුවන්. නමුත් මරණයට නම් කිසි බාධාවක් නැහැ. ආන් ඒක නිසා කොයි වෙලාවෙ මා සොයාගෙන මරණය පැමිණෙයිද නොදන්නා නිසා සූදානම් වෙලා ඉන්න කිව්වා. වරදට පොළඹවපු හිතනේ හතුරෙකුට වඩා දරුණුයි කියලා සඳහන් කළේ. එහෙනම් යමෙක් උතුම් පංචශීල ප්‍රතිපදාවට ගරු කරන්නේ නැතිනම් ඒ හිත වරදට පෙළඹිච්ච හිත. යමෙක් ద్వාරත්‍රය සංවර කරගෙන නැතිනම් දස අකුසලයෙන් යුක්තයි නම් ඒ හිත සංවර කරපු නැති හිත. යමෙක් දස පුණ්‍ය ක්‍රියාවේ නොයදීද යමෙක් උපෝසත සීලයේ සමාදන් නොවේද ඔහු නිවන හුඟක් දුර කෙනෙක්. අවම වශයෙන් යටත් පිරිසෙන් තිසරණයයි පන්සිලුයි දස දාන වස්තුවයිවත් කෙනෙක් සම්පූර්ණ කරලා තියාගන්න එක වටිනවා. ద్వාරත්‍රය සංවර කරලා පාලනය කරගන්න එක වටිනවා. මොකද මේ ద్వාරත්‍රය මූලික කරගෙන කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, හිතෙන් කරන වැරදි මේ තුන් ద్వාරයේ
පදනම් කරගෙන අපි අකුසල් 10ක් කරනවා. අපි ඒවට කියනවා දස අකුසල් කියලා. දේශනා කළේම දස අකුසලයෙන් මිදෙන්න කියලා. දස අකුසලයෙන් යමෙක් මිදෙනවා කියලා කියන්නේ ඔහු පන්සිල් ගරු කරනවා, පන්සිල් රකින්නවා. දස දාන වස්තුව සම්පූර්ණ කරනවා කියන්නේ මරණින් මත්තේ උපදින තැනක අඩුපාඩුවක් නැතුව උපදිනවා කියන එක. යමෙකුගේ ඒ ටික සම්පූර්ණ නම් කොයි වෙලාවෙ මරණයටපත් වුණත් සුගතියක උපදින්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. ඒක නිසා වෙන්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ద్వාරත්‍රයෙන් අකුසල් රැස් කරන්න එපා. තිදොර සංවර කරගෙන උතුම් වූ සීලයක පිහිටලා වාසය කරන්න මරණය කොයි වෙලාවෙ ආවහම මොකද? මොකද එවන් අය දන්නවා මරණයත් එක්කම මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා. ඒ නිසා උන්ට මරණ බිය නැතුව යනවා. ඒකයි මම මුලින්ම සඳහන් කළේ ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමක්. ඕනෑම මොහොතක මරණය මාසයාගෙන ඉන්න පුළුවන්. සූදානම් වෙලා හිටියහම ඒ ඕනෑම මොහොතකට බය නැතුව මූණ දෙන්න පුළුවන්කම තියෙනවා. යම් කෙනෙක් තිදොර සංවර කරගත්තා නම් ඔහු මරණින් මත්තේ සුගතියේ උපදිනවා. ඉතින් ඒ පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ මේ සෝරේය සිටුවරයා පිළිබඳව කාරණාව පැහැදිලි කරනකොට කරුණ දේශනා කළා. ඒක නිසා පින්නතුනි මේ සංසාර ගමනේ ඔබ මම කරගන්න අකුසල කර්ම කියලා කියහම යම් අකුසල කර්මයක් යම්සේ රැස් කළාද ඒක කර්මයක් හේතු කරගෙන එක දවසක් ඵල දීලා නවතිනවා නම් ඒක ආත්මයක ඵල දීලා නවතිනවා නම් ඒක එච්චර භයානක නෑ. එක ප්‍රාණඝාතයක් කරාම මට එක කර්මයක් වෙනුවෙන් 100,000 ගණන් වාරවල මෙරි උපදින්න සිද්ධ වෙනවා නම් ඒක කොච්චර භයානකද? ඒකයි කර්මයේ එච්චරම භයානකයි කියලා දේශනා කළේ. එක සතෙකුට ගහලා මැරුවහම මට උපදින ආත්ම 100,000 ගණන් වල ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා. කැපුම් කෙටුම් පහරවල් වලින් මිය යන්න සිද්ධ වෙනවා. ගිනි අරගෙන තැම්බිලා මිය යන්න සිද්ධ වෙනවා. මම කරගත්ත කර්මයන්ට. ආන් ඒක නිසා හිත මූලික කරගෙන කරගත්ත අකුසල කර්මය හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා හුඟක් බිහිසුණුයි. මොකද නිරයට හෙළලා විතරක් නවතින්නේ නැහැ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරා දුක් විඳලා ඊළඟට උපදින තැන්වල කාලේ මැරෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් හොරකම් ආදී අකුසල කර්ම සිද්ධ කරගත්තාම ඒවට ප්‍රතිඵල හැටියට නොයේ දුක්වලට මුහුණ දෙනවා විතරක් නෙමෙයි සංසාරේ උපදිනකොට තාම දිලිඳු ජීවිත පවා උදා වෙනවා. ධනයක් උපයා ගන්න කියලා යම් ව්‍යාපාරයක් කර්මාන්තයක් පටන් ගත්තත් පාඩු මිස ලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් සාර්ථකලා දානවා. හැමදාම දිගින් දිගට අසාර්ථක වීම මිස සාර්ථක වීම දකින්නේ නැහැ. සුළු සැපයක් ලබන්න ගිහිල්ලා හැම කෙනෙක්ම සංසාරයක් අඳුරු කරගන්නේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මත්තා සුඛ පරිත්‍යාගා පස්සේ චේ විපුලං සුඛං. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැප අත්හරින්න කියලා. හොරකම් කිරීමෙන් සුළු සැපයක් ලබයි. නමුත් ඒ නීතියට කොටු නොවන තාක්කල් ඒ නීතියට කවදාවත් කොටු නුනත් ස්වභාව ධර්මයෙන් ඔහුට කවදාවත් ගැලවීමක් නැහැ. මේ ජීවිත කාලෙම හොරකම් කරගත්ත දෙයින් කාලා ඉඳලා හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙයි සමහර කෙනෙකුට. නමුත් ඒ අවුරුදු 10ක්ද 15ක්ද 20ක්ද 25ක්ද වෙන්න පුළුවන්. නමුත් ඒකේ කර්මයේ ඵල දෙනකොට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සංසාරේ ඵල දෙනවා. සුළු ලාභයක් වෙනුවෙන් මහත් වූ ලාභයක් අත්හැර ගන්න එපා කියලා දේශනා කළා. ජීවිතයේ මේ ධර්ම කාරණාව යොදන්න බැරි පින්නතුනි කොතෙන්ටද? මේ ධර්ම කාරණාව ඕනම තැනකට යොදා ගන්න පුළුවන්.
බුද්ධෝත්පාදයක ලැබෙන මනුෂ්‍ය ජීවිතයක් කොයිතරම්නම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද. බුද්ධෝත්පාදයේ පරම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතේ වගේම නිර්මල ධර්ම පරියාප්තියත් පරම දුර්ලභයි. නමුත් මේ ලෝක ධාතුවේ ඒ තරමටම දුර්ලභ සියල්ලම ඔබ සතු වෙලා මා සතු වෙලා පවතින කාලය. මනුෂ්‍ය ජීවිතය ලැබුණා. බුද්ධෝත්පාදය ලැබුණා. නිර්මල ධර්ම පරියාප්තිය හම්බුණා. සම්මා දිට්ඨියත් අපි සතුව තියෙනවා. එනම් පින් කරන්න සුදුසු කාලයක අපි ඉපදිලා තියෙනවා. ක්ෂණ සම්පත්තියත් අපිට තියෙනවා. නමුත් අද ලැබුණ මේ සියල්ල ගැළපීලා සංසාරේ ආයේ කවදනම් ලැබෙයිද? එහෙම ලබන්න කවදනම් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද? එදාට බුද්ධෝත්පාදයේ තියෙයිද? ඒක නිසායි පින්නතුනි පරම දුර්ලභයි කියලා දේශනා කළේ. ගණන් ගත්තේ නැති වුණාට වටිනාකමක් නොදුන්නා වුණාට මම විසින් විනාශ කරමින් පවතින මේ ජීවිතේ මේ සංසාරේ කොච්චර දුක් විඳලා ලැබිච්ච එකක්ද කියලා වැටහෙන්න පටන් ගත්ත දවස තවත් වයසට ගිහිල්ලා නම් මට ඇති වෙන්නේ එදාට මගේ හිතේ ඇති වෙන්නේ අසීමාන්තික දුකක්. මොකද දැන් මගේ කාලේ ගෙවිලා ඉවරයි. බුද්ධෝත්පාදයේ තුල මොනවද මං කළේ? මොනවද මං මට කරගත්ත සාධාරණයි කියන පසුතැවීම ඇති වුණා කියලා අපිට ආය වයස ලැබෙන්නේ නැහැ පිළිතුරු. ආය ආයුෂ ලැබෙන්නේ නැහැ. ඒක නිසා දේශනා කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කළ යුතු දේ අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒක නිසා ඕනෑම දෙයකට අද සූදානම් වෙලා ඉන්න. මරණ මොහොත කියන එක අපි හිතනවට වඩා හරි භයානක මොහොතක්. මේ සියල්ලම හිතින් අත්හරින්න පුළුවන් තැනට හිත හදා ගන්නවා කියන එක ඔය හිතන තරම් පහසු නෑ පිළිතුරු. ඒ නිසා මරණ මොහොත කියන එක ඔබ මම හිතනවා වගේ සුළුපටු අවස්ථාවක් නෙමෙයි. උදාහරණයක් ඇටියට කතා කළොත් අපි කියමු අපේ ගෙදරට ගිනි අරගෙන අම්මා තාත්තා දෙන්නත් ගේ ඇතුලේ දරුවෝ ටිකක් ගේ ඇතුලේ මොනම හේතුවක් නිසාවත් එළියට ය아가න්න විදිහක් නැහැ. ජීවිත කාලයක් හරි හම්බ කරගත්ත බඩු මුට්ටු පිච්චෙනවා. ඒකට කමක් නැහැ ජීවිතේ බේරගන්න තිබුණා නම්. දරු පැටව කෑ ගහනවා බේරගන්න කියලා. නමුත් අම්මා තාත්තා දන්නවා බේරගන්න නම් ක්‍රමයක් නැහැ. ඔක්කොටම පිච්චෙන්න තමයි වෙන්නේ. එවන් අවස්ථාවකට මූණ දුන්න කියලා හිතමු. දැන් ගැලවෙන්න මොනම විදිහකින්වත් අවස්ථාවක් නැහැ. අනිවාර්යයෙන්ම දැන් මරණේ බාරගන්න සූදානම් වෙන්න වෙනවා. ඒ වෙලාවට අර අඬ ඉන්න දරුවොත් අමතක කරලා. දරුවෝ ටික වැළඳගෙන එහි මෙහි දුවන බිරිඳත් අමතක කරලා. පිච්චිලා මිය යනකම් මගේ ජීවිතේ මම කරගත්ත කුසල කර්ම ටික විතරක් ආවර්ජනය කර මරණය මා වැළඳ ගන්න තුරු ඉන්න පුළුවන් වෙයිද? හිතලා බලන්න. නමුත් දරුවෝ පිළිබඳව තණ්හාවක් ඇති වෙලා තියෙන මොහොතක මරණය සිද්ධ වුණොත් මෙතෙක් කල් කොච්චර කුසල් කරගත්ත අවසානයේ අකුසල් සිතක් එක්ක මිය යන්න වෙලා තියෙනවා. මම ඒක උදාහරණයක් සඳහන් කරනවා. ඔක හැම පැත්තටම එකතු කරලා බලන්න මේ අන්තිම මොහොතේ මේ සියලුම දෙනාව අත්හැරලා මම කරගත්ත කුසල් ටික විතරක් ආවර්ජනය කරගෙන අවසාන හුස්ම පුද හෙලනවා කියන එක පහසුද කියන්නේ. එහෙම පිච්චෙන්න වුණොත් පිච්චෙනකොට මට ඇති වෙන වේදනාව. ඒ පිලිස්සීමේ වේදනාව එක මගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් ඒ දේශයද පාලනය කරගන්න ඕනේ. මොකද ආයේ ද්වේෂය කියන්නේ අකුසල කර්මයක්. එහෙනම් මරණයට සූදානම් වෙනවා කියලා කීවට අපි හිතන තරම් පහසුද කියලා හිතන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. මෛත්‍රී භාවනාව හොඳට වඩන්න කියලා කිව්වා. අභ්‍යන්තර වේදනා ඉවත් කරන ක්‍රමය, බාහිර වේදනා ඉවත් කරන ක්‍රමය, මේ ක්‍රම මනාව ප්‍රගුණ කරවලා තියෙනවා නම් පිලිස්සෙනකොට දැනෙන වේදනාව පවා
මගහරව ගන්න පුළුවන් බාහිර වේදනාව ඉවත් කරන ක්‍රමය ප්‍රගුණ කරලා නැහැ. ඇතුළතින් ඇති වෙන වේදනාවල් අභ්‍යන්තර වේදනා ඉවත් කරන ක්‍රමය ප්‍රගුණ කරලා නැහැ. ඒ වේදනාවල් මෛත්‍රී බලයෙන් යටපත් කරගෙන කුසල් සිත් ඉස්මතු කරගෙන සමහරලාට අවසාන හුස්ම හෙලන්න ඔහුට ලැබෙන්නේ ලොකු අවස්ථාවක්. නමුත් ඒකක්වත් ජීවිත කාලෙම ප්‍රගුණ කළේ නැත්තම් දීඝව උපාසක සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණාසන්න වෙලා ඉන්න දීඝවුට. දීඝව එහෙමනම් ඔබ දැන් තථාගතයන් වහන්සේ පිළිබඳව මෙනෙහි කිරීම ආරම්භ කරන්න. කොහොමද ආරම්භ කරන්න කිව්වේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. මේ විදිහට ගුණයක් පාසා තථාගතයන් වහන්සේ පිළිබඳව ආවර්ජනය කරන්න කිව්වා. ඉතින් දීඝවට භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරාම වෙනතුනේ ඒක දීඝවට විතරද සාධාරණ? ඇයි මේ බුදු ගුණ මෙනෙහි කිරීම අපිට සාධාරණ නැද්ද? අපට සාධාරණයි. නමුත් හිතලා බලන්නකෝ දැන් ඉපදිලා කොච්චර කල්ද කියලා. ඉපදිලා එච්චර කාලයක් වුණා බටහිර ශිල්ප ශාස්ත්‍ර මෙච්චර දුරට ප්‍රගුණ කළා. නමුත් අපිට තාම ඉතිපිසෝ පාඨයේ තේරුම පාඩම් නැහැ. දැන් මොනවද මෙනෙහි කරන්නේ? ඒකත් පාඩම් නැතිකොට. ඒතර අවුරුදු 40ක් 50ක් මොනවද කළේ කියලා තමන්ගෙන් ප්‍රශ්නයක් අහන්න වටින්නේ නැද්ද? අවුරුදු 50ක් ගෙවිලා ගියා, දවස් මෙච්චරක් ගෙවිලා ගියා, පැය මෙච්චරක් ගෙවිලා ගියා. නුඹට මේ ගුණ නමේ තේරුම පාඩම් කරගන්නත් බැරුවද බෞද්ධයෙක් හැටියට පෙනී හිටින්න හදන්නේ කියලා. ශාස්ත්‍රුන් වහන්සේගේ නවරහදී ගුණේවත් දන්නේ නැතුව දීඝවට දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේගේ ගුණේ මෙනෙහි කළා නම් ධර්ම රත්නයේ ගුණේ මෙනෙහි කරන්න. ධර්ම රත්නයේ ගුණේ මෙනෙහි කරා නම් ආර්ය මහා සංඝ රත්නයේ ගුණේ මෙනෙහි කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම දීඝ වූ මරණ මංචකයට වෙලා මේ කරුණු මෙනෙහි කර ඉන්නවා. මරණයත් එක්කම විශේෂගාමී වෙලා උපදිනවා. මේ මරණාසන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ දෙන හොඳ අවවාදයක්. ජනංජානි බ්‍රාහ්මණයා මරණයටපත් වෙලා නිරේක උපදින්න ඉන්න කෙනෙක්. නමුත් සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානිට කියලා දෙන්නේ මෛත්‍රී කර්මස්ථානය. නිරේ උපදින්න කැමතිද? പ്രേත ලෝකේ උපදින්න කැමති, තිරිසන් ලෝකේ උපදින්න කැමතිද කියලා අහන්නේ. නිරේට යනවට වඩා තිරිසනෙක් වෙන්න හොඳයි. තිරිසනෙක් වෙනවද പ്രേතෙක් වෙනවද කියලා අහපුවාම තිරිසනෙක් වෙනවට වඩා പ്രേතෙක් වෙන එක හොඳයි. പ്രേතෙක් වෙනවට වඩා මිනිසෙක් වෙන එක හොඳ නැද්ද කියලා අහපුවාම ස්වාමීනි එහෙම කරගන්න පුළුවන්ද? ගොඩක් හොඳයි. එතන ඉඳලා අහලා අරගෙන යනවා බඹලෝ දක්වා. අන්තිමට බඹලෝ උපදින්න තමයි ලොකුම කැමැත්ත තියෙන්නේ. එහෙමනම් ධනංජානි මෙන්න මේ කර්මස්ථානයේ ප්‍රගුණ කර ඉන්න මරණය පැමිණෙන තුරු මෛත්‍රී කර්මස්ථානයේ කියලා දීලා සාරිපුත්තයන් වහන්සේ වැඩම කරනවා. කර්මස්ථානයේ ප්‍රගුණ කරමින් ඉන්න ධනංජානි මරණයටපත් වෙලා බඹලෝ උපදිනවා. පින්නතනි මරණය කොයිතරම් භයානකද, සසර කොයිතරම් භයානකද, සතර අපාය නරක දුක්ඛය කොයිතරම් දුක් සහිතද භයානකද. නමුත් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච මෙවන් බුද්ධෝත්පාද කාලෙක ඒ භයානක සංසාරයට විරුද්ධව වැඩ කරන්න අපිට භාග්‍යතුන් වහන්සේ කොයිතරම් පහසු ක්‍රමවේද දේශනා කළාද. මොනතරම් සහනයක් බුද්ධෝත්පාදේ නිසා අපිට ලැබුණද. නමුත් තාමත් අපි ප්‍රයෝජනෙට අරන් නැති එකෙන් පේන්නේ මහා නාග රජුව සඳහන් කළා වගේ. ස්වාමීනි අපි අකීකරු වුණා. ඒ අකීකරු වෙච්ච නිසා මේ භව සාගරේ බොහෝ කාලයක් ගිලිලා දුක් විඳින්න සිද්ධ වුණා. එහෙමයි සඳහන් කළේ. අපි අකීකරු වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ නිසි මඟ කියලා දුන්නා. අපි අකීකරු වුණා. ඒතරහි තුම් හේ ආපජ්‍ය. නමුත් ලලාට ධාතුන් වහන්සේ ළඟ වැඳගෙන කියනවා ඒ උනාට ස්වාමීනි
ඔබ වහන්සේගේ පැමිණීම ආයෙත් සිද්ධ වුණා. පතිත්තං අධිගච්ඡති. ඒ නිසාම පිහිටන්න තැනක් ලැබුණා. තුම්හාකං වන්දනං කତ୍වා. ඔබ වහන්සේට වන්දනා කරලා උත්තින්නම්ම භවන්නවා. මේ භවසාගරයෙන් මෙවරණම් ගොඩ වෙනවා ස්වාමීනි කියලා කියනවා. එහෙනම් පෙර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. පෙර බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කළා. අපි මේ දේශනා කරන තැන්වල ඕන තරම් හිටියා. ඒ හිටියා වුණත් බණ ඇහුවා නමුත් ජීවිතේ ප්‍රායෝගික කළේ නැහැ. එහෙනම් පෙරත් උනේ ඒකමයි. අදත් වීගන යන්නේ ඒකමයි. ඒක නිසා මීට වඩා ටිකක් අවදියෙන් ජීවිතේ දිහා බලන්න වටිනවා පින්න. ලලාට ධාතුන් වහන්සේ ළඟ තමයි ප්‍රකාශයක් කරන්නේ මෙවරණං වන්දනා කරලා මේ භවසාගරයෙන් ගොඩට එනවා කියලා. ඒ භවසාගරයෙන් ගොඩ යනවා කියලා කියහම දෙව්ලොව යනවා කියන එකද මේ කියන්නේ? නෑ පින්නතුනි. සංසාරේ කෙරවල කරනවා කියලා. එhmenan ධාතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ සංසාරේ කෙරවල කරන්න බැරිද පින්නතුනි? බැරි නම් ඇයි 5000ක් කල් මේ ශාසනය අධිෂ්ඨාන කළේ? බැරි නෑ. අපේ කම්මැලිකම් ඊට වඩා උඩින් තියෙනවා. අපි දන්නේ නැහැ මෙතන ත්‍රි හේතුකය කවුද ඉන්නේ, ද්වි හේතුකය කවුද ඉන්නේ කියලා. ත්‍රි හේතුක උපතක් තියෙනවා නම් දැඩිව වීරිය කළොත් මේ ජීවිතේම මාර්ගඵල ලබන්න ඔහුට පුළුවන්. නමුත් ඉතින් ද්වි හේතුක උපතක් තියෙනවා නම් මේ ජීවිතෙන් බණ අහලා ධර්ම අවබෝධ කරගෙන සතර පායෙන් මිදෙන්න නම් පුළුවන් මාර්ගඵල ලැබෙනවා කියලා කාරණාවක් කියලා නෑ. නමුත් සුගතිය යන්න කිසි බාධාවක් එතන නැහැ. ඉතින් ත්‍රි හේතුක පුජ්‍යලය වෙලා ඉපදිලා ඉන්නවා නම් ධර්ම ශ්‍රවණය කරලා දැඩිව වීරිය කරනවා නම් අදත් අනාගතයටත් මාර්ගඵල දුර්ලභ නැහැ පිළිතුරු. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ලෝකයට දානය කරපු සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදත් විරාජමානව වැඩ ඉන්නවා වසර 5000ක් කල් ගත වෙනකම්ම මේ ශාසනය තුළ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. දවස් 21ක් ආදාහන පූජාව නිමා වෙලා රජදරුවෝ ධාතුන් වහන්සේලා බෙදලා දීලා තම තමන්ට ලැබුණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය බඳින කාලේ පළවෙනි ධර්ම සංගායනාව තථාගත පරිනිර්වාණයෙන් 3 මාසයක් ඇවෑමෙන් ඇසලපුර පසළොස්වක පොයේ දවසේ තුන්වෙනි මාසය සම්පූර්ණ වෙනකොට ඇසල පොයේ දවසේ ආරම්භ කරන්න මහා කාශ්‍යපයන් වහන්සේ තීරණය කරලා ඇසල පොයේ උදා වෙනකන් භික්ෂූන් වහන්සේලා විවේක තැන් වල වැඩ හිටියා. මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ සිටි එක්තරා වන ලැබක. මේ කාලේ අස්සක රටේ රජුරුවන්ගේ පුතා සුජාත කුමාරයා යම් හේතුවක් නිසා වනාන්තරගත වෙලා ඉන්නවා. හැබැයි මේ සුජාත කුමාරයා පෙර ජීවිතයක කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මහාන වෙලා ඉඳලා තියෙනවා. නමුත් මාර්ගයක් ඵලයක් ලැබෙලා නැහැ. එකටම මහාන වෙලා හිටපු තවත් කෙනෙක් ඉඳලා මරණින් මත්තේ දෙව්ලොව ඉපදිලා. දැන් සුජාත කුමාරයා දෙව්ලොවින් චුත වෙලා මන්ලොව ඉපදිලා දැන් යම් සිද්ධියක් නිසා වනාන්තරගත වෙලා මුව දඩේම ආදී දේවල් කර පව් කරනවා. එනිසා පරණ එකට හිටපු පැවිදි වෙලා හිටපු භික්ෂුන් වහන්සේ දැන් දෙවියෙක් නේ. එනිසා මේ දෙවියා කල්පනා කරනවා මගේ මිත්‍රයා සංසාරේ අඳුරු කරගන්න හදනවා. ඔහුව බේර ගන්න ඕනේ. මේ තමයි සත්පුරුෂයෝ. මුවෙකුගේ වේශයක් මවාගෙන කුමාරයා ඉස්සරහට ඇවිල්ලා ඔහුට පෙනී හිටලා දුවන්න පටන් ගන්නවා. ඔහු දුන්නත් අරගෙන එළවනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනින් මුව පැනලා දුවනවා. එතනින් එහාට පේන්නේ නැහැ. කච්චායනයන් වහන්සේ දකිනවා. ඉතින් මහා කච්චායනයන් වහන්සේ ඔහුට කතා කරලා ආගන්තුක සත්කාර කරගන්න අවස්ථාව හදලා දීලා කරුණු කාරණා විමසලා ඔහුට සඳහන් කරනවා කුමාරයාණෙනි තව මාස 5කට මෙහා නුඹ මිය යනවා.
එන්න කරුණා කරලා පිය රජුරෝ හොයාගෙන ගිහිල්ලා පින් කරන්න. ධර්මයේ දේශනා කරාම කියනවා අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවාද ඉඳලා. සඳහන් කළා මම සරණ යන්න එපා නුඹ. මම සරණ ගියා නම් යම් තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ සරණ යන්න. එතකොට කියනවා ස්වාමීනි උන්වහන්සේ සොයාගෙන කොච්චර දුර මම යන්න ඕනේද? යදුන් 100ක්ද දහසක්ද යන්න ඕනේ. යදුන් දහසක් යා යුතු වුණත් මම යනවා උන්වහන්සේ හොයන්න. ඊට පස්සේ සඳහන් කළා නැහැ. යදුන් දහසක් ගියත් උන්වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. 45 අවුරුද්දක් ලෝක සත්‍යයේ නිවන් දොර ඇරලා දීලා දැන් උන්වහන්සේ පිරිනිවන් පාපදාලා. ජීවමානව පේන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මගේ ළඟ වැඩ හිටියා. එහෙම කියලා මහා කච්චායනයන් වහන්සේ ළඟ වැඩ හිටපු සර්වඥ ධාතුන් වහන්සේ නමක් සුජාත කුමාරයාට දෙනවා. මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් අපිට ධාතුන් වහන්සේ නමක් දැක්කහම කවදාවත් හිතුණාද ඒ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඇත්තටම සර්වඥ ධාතුන් වහන්සේ කියන්නේ ඒ ජීවමාන බුද්ධ ශරීරය නෙමේද? ඒ නිර්මල ශරීර ධාතුවෙන් වෙන්ුණ කොටසක් නෙමේද තියෙන්නේ? ඒ කියන්නේ ජීවමාන බුදුන් දැක්ක කියන එක නෙමේද? මට හිතෙන්නේ දාට වඩා පින්වන්තයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්න කොච්චර අමාරුද? ඉතින් කොච්චර දෙනෙක් දැක ගන්න ඉන්නවද? නමුත් ඒ ජීවමාන ශරීරයේ දැකීමමයි ධර්මදරයාට ධාතුන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ. ඉතින් මේ ධාතුන් වහන්සේ අරගෙන තමන්ගේ තාත්තා ගාවට ගියහම තාත්තා සිප වැළඳගෙන පුතාට රාජ්‍ය දෙන්න ලෑස්ති වෙනකොට කියනවා නෑ තාත්ති. මට රජකම එපා. මොකද මගේ තව මාස 4කට කලින් ආයුෂ ඉවර වෙනවා. තාත්තේ මට නුඹ ඇසුරු කරගෙන පින් කරන්න යොමුනා වෙලා තියෙනවා. මහා කච්චායනයන් වහන්සේට ආරාධනා කරලම යන්නේ ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් පන්සලක් හදනවා මට අනුකම්පාවෙන් වඩින්න කියලා. තාත්තත් එක්ක පන්සලේ වැඩ ඉවර කරලා ධාතුන් වහන්සේට චෛත්‍යයක් හදලා තැන්පත් කරලා රහතන් වහන්සේට පන්සල පූජා කරලා උපස්ථාන කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේට වන්දනා කරලා නිරයක යන්න හිටපු කෙනෙක් ආපහු සුගතිය උපදී. මේ ශාසනයේ විමානවත්තු පාළියේ සඳහන් කරන සුවිශේෂී විමානවත්තුව චූලරත විමානවත්තුව. චූලරත විමානවත්තුවේ තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩියෙන්ම ධාතුන් වහන්සේලා දුන්නේ අපිට. ඉතින් එහෙම රටක ඉපදිලා සම්මා දිට්ඨික ජීවිතයක් ලැබලා මේ අවස්ථාව පින්නතින අද ප්‍රයෝජනෙට නොගන්නව නම් මේ අවස්ථාව ආයේ කවරදාක නම් ලැබෙන්නේ. ආනික නිසා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නම් හරියටම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීල ප්‍රතිපදාවට දිවි හිමියෙන් ගරු කරමින් දසදාන වස්තුවත් සම්පූර්ණ කරගනිමින් තමන් උනන්දු කරවගෙන අකුසලයට පිටුපාලා සුගතියට මුහුණලා නිරයට පිටුපාලා සංසාරයෙන් එතර වෙන ගමනක් යන්නේ මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි කටයුතු කරන එක අපිට කරගන්න මොන තරම්නම් සාධාරණයක්ද? ඒක නිසා පින්නතනි මේ අවස්ථාව මේ සංසාර ගමනේ හරි දුර්ලභයි. එනිසා අපි අපිට වටිනාකමක් දෙන්නම වටිනවා. මනුෂ්‍ය ජීවිතයගේ දුර්ලභ බව තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ තරම් සර්වඥතා ඥාණයෙන් දැකලා පෙන්වුවා තරම් මේ ලෝකේ කවුද දන්නේ? නමුත් බණ දහම් නාහන කිසි කෙනෙක් ජීවිතයක වටිනාකම කවදාවත් අවබෝධ කරන්නේ නැහැ. ඒක නිසා ධර්ම ශ්‍රවණය කිරීම මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියන කාරණාව සෝතානුදත සූත්‍රයෙන් මනාව දේශනා කළා. මේ ධර්මයේ මනාව ප්‍රගුණ කරන්න. නවාංග ශාස්ත්‍රු ශාසනයේ යම් කෙනෙකුට ප්‍රගුණ කරගන්න පුළුවන් නම් දේශනා කළා. ඒ කාන්තෙන් ඊළඟ ආත්මේ
සෝවාන් වෙනවා කියලා මං සහතික වෙනවා කියලා. අනාදිමත් කාලයක් සසරක බුදුරජාණන් වහන්සේලා කොයි තරම්නම් පහු කළාද තාම නොලැබුණ ඒ සෝවාන් බව. මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ යමෙක් ප්‍රගුණ කරනවා නම් මරණයත් එක්කම විශේෂගාමී වෙනවා කියලා කිවි සුගතිය උපදිනවා. සුගතිය ඉපදුනාම 이르දිමත් දිව්‍ය පුත්‍රයෙක් දෙව්ලොවට වැඩලා ධර්ම දේශනා කරන කාලෙට මෙයයි මා ඒ අවබෝධ කරගත්ත ධර්මය. මෙයයි මා ඒ ප්‍රගුණ කරගත්ත ධර්මයේ කියලා වැටහෙනවත් එක්කම දෙව්ලොවදී සෝවාන් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සාහිත කරනවා. එච්චරට භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තුලින් අපිට කරුණු පැහැදිලි කරලා තිබුණා. මං කිව්වේ මුලින් කිව්වා වගේ ඉතිපිසෝ පාඨයේ තේරුමවත් දන්නේ නැතුව මෙරිලා යනවා කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච කෙනෙකුගේ මොන අවාසනාවන්ත තත්ත්වයක්ද. එනිසා කර්මයෙන් ගැලවෙන්න අපිට කොහොමද බැහැ. සංසාරේ අපි කරගත්ත කර්ම අපිම විඳවන්නම වෙනවා. ඒක මං හම්බ කරගත්ත දෙයමයි. නන්දගේ කතාවෙන් ඒකමයි ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. කර්මය එළඹිලා තියෙනවා නම් දස දිශාවෙන් කොයි දිශාවට ගියත් බේරෙන්න අවස්ථාවක් නැහැ. ඒක නිසාම දේශනා කළා අහසක හිටියත්, ගිරි ගුහාවක හිටියත්, සාගරයේ මැද්දේ හිටියත් කර්ම විපාකයෙන් බේරෙන්න තැනක් මේ ලෝකේ නැහැ. ඒ නිසා එවන් කර්ම කෝටි ගණන් රැස් කරගත්ත අපිට මරණය කොයි වෙලාවෙ එළඹෙනවද දන්නේ නැහැ. අද ඇවිදින පාද දෙක හෙට ආබාධයට ලක් වෙන්න පුළුවන් ජීවිත කාලෙටම ඇවිදින්න බැරි වෙන්න. අද කතා කරන වචන ටික හෙට ඉඳලා මියදෙන තුරුම කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඇස් දෙක හෙට ඉඳලා නොපෙනෙන්න පුළුවන්. කන් දෙක හෙට ඉඳලා නැහෙන්න පුළුවන්. එහෙම වුණොත් කොහොම බනහන්නේ? අන්න එහෙම හිතලා මොහොතක් ගානේ ධර්මයේ ප්‍රගුණ කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිහිටලා මේ ජීවිතේ ධර්මයෙන් පෝෂණය කරගෙන hina වෙලා ඇස් දෙක පියාගන්න පුළුවන් කෙනෙක් වුණොත් ඒක ඔබට කරන ලොකුම සාධාරණයි. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද උතුම් ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ තිලක් දේව සුරේන්ද්‍ර දයාබරණීය පියාණන්, රජිකා නිරෝෂණී දේව සුරේන්ද්‍ර මහත්මිය. මේ දෙපළගේ ප්‍රධානත්වයෙන් උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය අද දවසේ සිදු කර ගන්නවා වගේම උතුම් අරමුණ තමයි කපිතාන් CM අබේ බණ්ඩාර, ධර්මන් පවුලස් දේව සුරේන්ද්‍ර මහත්මයා, කමලාවතී දේව සුරේන්ද්‍ර, අනුර කුමාරී, මෙන්ඩිස් අබේ ගුණසේකර, කොරනේලියා අබේසිංහ, විමලාවතී රණසිංහ යන නිදන ප්‍රාප්තියට පත් වුණ තම සියලුම ඥාති මිත්‍රාදීන්ට උතුම් සද්ධර්ම දානමේ කුසල කර්මය අඩු නැතුව අනුමෝදන් වේවා. සංසාර ගමනේ කුසල් අවශ්‍යතාවයේ සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම සඳහාම මේ මහා කුසල ස්කන්ධේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ශ්‍රීමති මල්ලිකා අබේ ගුණසේකර මෑණියන්ට, HP චමින්ද ඇතුළු පවුලේ සියලු දෙනාටම, උපුලී සහ ජනීරු පුතණුවන්ට, ශ්‍යාමලී, ඉනෝකා, සමුදිකාවින්දි, W නිහාල් රංජිත්, රුවන් දේව සුරේන්ද්‍ර, වසන්ත රෝහණ යන මේ මෑණියන් ප්‍රධාන පවුලේ සියලුම දෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් උතුම් සද්ධර්ම දානානි සංසමය කුසල බලයෙන් නිදුක් නිරෝගී භාවය
චිර ජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේටත් පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් මේ උතුම් කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. මහරගම ශ්‍රී වජිරඥාන වාසී සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින්පෙත් අඩු නැතුව අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් මේ උතුම් කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලැබීම සඳහාම මේ කුසල් හේතු වේවා. උන්වහන්සේගේ දෙමව්පියන්ටත් මේ උතුම් කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපටත් අපගේ මව්පියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරලා ආශිර්වාද කරනවා වගේම මේ උතුම් අවස්ථාවට සහසම්බන්ධ වුණ ලොකු කුඩා සියලුම දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම දානානිසංසමේ කුසල කර්මයක් අඩු නැතුව අනුමෝදන් වේවා. පින්වත් දසසිල් මෑණියන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිලක් දේව සුරේන්ද්‍ර පියාණන් සහ රජිකා නිරෝෂණී දේව සුරේන්ද්‍ර මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම ලබන්න මේ සියලුම කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සුපස්ති සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය මේ දෙහෝරාවට නියමිතව ඔබ වෙත සමීප කළ දායකත්ව ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. පින්වත් ඔබ සීලම දෙනාට තෙරුවන් සරණයි.